හරි ළමයි. මං හිතනවා කට්ටියට මාව ඇහෙනවා ඇති කියලා. ගැටලුවක් නැතුව. හරි. අයිබෝන්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කට්ටිය හැමෝටම. පොඩක් කට්ටිය ජොයින් වෙනකම් බලාගෙන හිටියේ මේ කට්ටිය මොනවද ගන්නේ නිදිත් දන්නේ නැහැ නේ. මම පරක්කුයි. හරි. ක්ලාස් එකට මේ වෙලාවට ජොයින් වෙන්න ඕනේ ළමයි. හරි. හරියටම රෑ 8 වෙනකොට ජොයින් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඔයාගේ ටයිම් එක නේ අපරාධේ. හරි. මම ඉතින් ඔයා ජොයින් වෙනකම් තමයි ඉතින් මම පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. විනාඩි දෙක තුනක් ඉතින් බලන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ පුරුද්දක් විදියට තියාගන්න එපා. සාමාන්‍යයෙන් දැන් ඔයාලා නම් අවුලක් නැහැ. කට්ටිය ටික ජොයින් වෙලා ඉන්නවා. දැන් මම දන්නවා දැන් තව ටිකක් වෙලා ගියම තව කට්ටිය ජොයින් වෙනවා. හරි. ඉතින් මේ පුළුවන් තරම් try කරන්න හරියටම 8 වෙද්දිම ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි. ඒක තමයි ඉතින් පොඩ්ඩක් තියෙන ගැම්මක් නැද්ද? ඉන්නවා කට්ටියනේ. රුගීත් ඉන්නවා. හරි. ඉතින් ළමයි කොහොමද මං හිතනවා ඔයාලා මේ සනීපෙන් ඉන්නව ඇති කියලා. කට්ටිය හැමෝම ඉතින් සුපුරුදු විදියට අපි අද සෙනසුරාදා රෑ ඔයාගේ කොමර්ස් ක්ලාස් එකේ වැඩ ටික පටන් ගන්න යන්නේ. මේ ඉතින් මං හිතනවා දැන් ඉස්කෝලවල ඔය ටර්ම් ටෙස්ට් එක එහෙම තිබ්බ කට්ටියට දැන් ලකුණු එහෙමත් සමහර කට්ටියට දීලා ඇති. සමහර කට්ටියගේ නම් ඉස්කෝලවල තිබ්බේ නැහැ කියලා මට කිව්වනේ නේ. සමහර කට්ටියට තිබ්බේ නැහැ. ගොඩක් කට්ටියට මං හිතනවා ඉතින් තියෙන්නේ නැති කියලා ලකුණු එහෙම දෙන්නත් ඇති. එහෙම දීලා තියෙනවා නම් පොඩ්ඩක් chat එකට දාගෙන යන්න පුළුවන්. පළවෙනි වාරේ භාගන ඉතින් නේ ලකුණු 80 ගණන් 90 ගණන් ඉතින් කට්ටිය හැමෝටම ඇති. ලේසියිනේ නේ මහ ලොකු දෙයක් නැහැනේ පළවෙනි එක. හරි. දාගෙන යන්න පුළුවන් chat එකට. හරි ළමයි ඉතින් මේ අපි අපේ පන්ති අද ඇවිල්ලා පොඩි විශේෂ දවසක් අද හේතුව තමයි මොකද්ද? විශේෂ දවසක් වෙන්න හේතුව අපි ඇවිල්ලා ඔයාලගේ ක්ලාස් එකේ ළමයි අපි පළවෙනි පාඩම් තුන ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනය පාඩම් තුන මේ වෙනකොට ඔන්න සාකච්ඡා කරලා ඉවර වෙලා අද අපි හහඹුරා කියලා මොනවාටද යන්න ලෑස්ති වෙන්නේ? ගෙනුම් කරණයේ කොටසට යන්න ලෑස්ති වෙන්නේ. හරි. ඉතින් අපි අති සාර්ථකව මේ වෙනකොට හරි ඔයාගේ පළවෙනි පාඩම ඒ වගේම ඔයාගේ දෙවෙනි පාඩම ඒ වගේම ඔයාගේ තුන්වෙනි පාඩම මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි ළමයි. හරි. මම හිතනවා කට්ටියට ඒක කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා. මොකද අපි ඊටාම සැලකිය යුතු කාලයක් අරගෙන මේ පාඩම් වල හැම අස්සක් මුල්ලක් නැරම හැම තීර දැනුමක්ම සාකච්ඡා කරා මේ පාඩම් වල. තේරුණාද? ඒ නිසා මම හිතනවා එහෙම ගැටලු තියෙන විදිහක් නැති වෙන්නම උගන්වලා තියෙන්නේ. ඒත් ඉතින් ගැටලු තියෙනවා නම් හරි ඕන වෙලාවක අහලා මම ඔයාලට කියලා තියෙනවා ඔයාලගේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න කියලා. හරි ඕන වෙලාවක කතා කරලා මේ ගැටලු විසඳ ගන්නවාට පුළුවන්. හරි ඉතින් ළමයි ඔයාලගේ 10 වසර පළවෙනි පාඩම් තුන මම කිව්වා වගේ ඔයාලට පාඩම් කරන්න තියෙන පාඩම් තුනක්. හරි ව්‍යාපාර අධ්‍යයනය බිස්නස් පාර්ට් එකෙන් තමයි ඔයාලට මේ පාඩම් තුන හැදිලා තියෙන්නේ. අද ඉඳලා මෙතනින් එහාට අපි එක දිගටම ඉගෙන ගන්නවා ඔයාගේ මොන කොටසද? ගිණුම්කරණය කියන කොටස. අපි අද පටන් ගන්න ඔයාගේ 4 වෙනි පාඩම ගිණුම්කරණය හැඳින්වීම කියන පාඩම. හැබැයි ඉතින් මේ පාඩමත් ඇවිල්ලා ගිණුම්කරණය පාඩමක් වුණාට මේකෙත් ගණන් හදන්න නම් නෑ ළමයි. හරි? මේකෙත් ගණන් හදන්න නම් නෑ. ඔයාට මේකෙත් ගිණුම්කරණය පිළිබඳව හඳුනා ගන්න මේකෙත් තීර ටිකක් තමයි තියෙන්නේ. මේකෙච්චර ලොකු පාඩමක් නෙමෙයි. අපි මේ පාඩම ඉක්මනට ඉවර කරලා ගණන් හදන්න පටන් ගන්නවා ඔයාගේ. හරි? ඊළඟ පාඩමේ ඉඳලා ගිණුම් කරන සමීකරණ පාඩමෙන් අපි ඊළඟ පාඩමේ ඉඳලා ගණන් හදන්න තියෙනවා. මම ඉතින් දන්නවා අපි ඉතින් කොච්චර කිව්වත් සාමාන්‍යයෙන් ওই ගිණුම් කරණය අමාරුයි ගිණුම් කරණයට කට්ටිය බයයි කියලා මම දන්නවා. දැන් අර කට්ටිය තියරි කරලා දැන් ආසාවෙන් බලාගෙන ඉන්නේ කට්ටිය ගණන් හදන්න. එහෙමනේ. ඔව්. මේකේ ගණන් ටික එහෙම අමාරු නෑ ළමයි. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ ඉස්කෝලවල වුණා. හරි. දැන් අද ගිණුම් කරණය පටන් ගන්න නිසා මම මේක ඔයාලට කියන්නේ ඉස්කෝලවල වුණත් දැන් ඔය විශේෂයෙන්ම ඔයාලා ඔය කොමර්ස් තෝරගන්න. ඔයා 9 වසරේ පන්තියේදී හරි. පිච්චි කාලේ චූටි කාලේ ඔයා කොමර්ස් තෝරගන්න යනකොට ඔයාලගේ ඉස්කෝලවල සමහර ගුරුවරු සමහර අයියලා අක්කලා වුණත් ඔයාලට එහෙම ඇහිලා ඇති අනිවාර්යෙන්. ගණන් බැරි නම් ඔයාට කොමර්ස් තෝරගන්න එපා. හරි? ගණන් බැරි කට්ටිය කොමර්ස් තෝරගන්න එපා. ගණන් බැරි කට්ටියට කොමර්ස් අමාරුයි. හරි? එහෙම කරන්න එපා. ගණන් බැරි කට්ටියට ගණන් බෑ නම් එපා. කොමර්ස් දිහා බලන්නවත් එපා කියලා. සමහර ගුරුවරුත් කියනවා ඉස්කෝලවල එහෙම. හරි? ඒ කතාව 100ට 100ක් වැරදි. අය දශමයක්වත් නෙවෙයි 100ට 100ක් ඒ කතාව වැරදි. හරි? දැන් සමහර ළමයි ඉන්න සමහර ළමයි ගණන් වලට දක්ෂයි. වත් එහෙම ගණන් වලට දක්ෂ ඇති. හැබැයි ඔයා ගණන් වලට දක්ෂයිද ගණන් වලට අදක්ෂයිද කියන එක මත ඔයාට කොමර්ස් පුළුවන් මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක පුළුවන්ද බැයිද කියලා තීරණය කරන්න බෑ ළමයි. තේරුණාද? මේකේ ඇත්තටම ගණන් නෑ. මේකේ ගණිතය කියන එක නෑ. ගණිතය කියලා කියන්නේ මොකද්ද අපි සාමාන්‍යයෙන්? මින්දෙනි ගණන් කියලා කියන්නේ මොකද්ද? ගණිතය කියලා කියන්නේ එකතු කිරීම තියෙනවා, අඩු කිරීම තියෙනවා. ඊට පස්සේ බෙදීම් තියෙනවා, ගුණ කිරීම තියෙනවා. හරි ලඝු තියෙනවා, ප්‍රස්ථාර, ශ්‍රේණි කියලා තව තියෙනවා. ඉගෙන ගන්න ඉස්සරහට. හරි. ඔහොම කතන්දර ගොඩක් තියෙනවා නේ ගණන් වල පයිතගරස්ලා ඉන්නවා. එහෙම කතන්දර ගොඩක් තියෙන සබ්ජෙක්ට් එකක් ගණිතය කියලා කියන්නේ. හරි? අපි ඒකෙත් ගොඩක් තියෙනවා. හැබැයි මේකේ ගණන් නැහැ. හරි?
මේක ගණිතය කියලා තියෙන ළමයි ඇත්තටම ගොඩක් වෙලාවට එකතු කිරීම සහ ඒ වගේම අඩු කිරීම විතරයි. අඩු කිරීමවත් අපේ ඉස්කෝලේ ගණන් වලට ලකුණු 50ට වැඩියෙන් තියෙන්න ඕනේ කොමර්ස් කරන්න. හොඳ මේකේ ගිණුම් කරන පාර්ට් එකක් තියෙන නිසා එහෙම එකක් දාන්න පුළුවන්. දැන් ඇත්තටම ඉතින් අර එහෙම එකක් නැහැ. හරි. ඔයා ගණන් නිකන් ගණන් වලට ලකුණු ඇත්තෙම නැති වුණොත් එහෙම හරිනම් මේව කරන්න බෑ. දැන් ඉස්කෝල වලින් එක එක බාධා දාන්න පුළුවන්. හරිය ළමයිට. කියන්නේ වාර ගණන් ලකුණු නැත්තම් කරන්න එපා කියලා එහෙම මම ඒකනේ කිව්වේ. මගේ බලන්න දෙයක් නැහැ ලොවෙත් ඔය කතන්දර ටික කියනවා. හරි. හැබැයි ඔයා ඇත්තටම ඔයා ගණන් වලට දුර්වල වුණා. ඔයා මේ සබ්ජෙක්ට් එක ඔයා පට්ටාම මේක ආසාවෙන් ඉගෙන ගත්තොත් ඔයාට කොමර්ස් වලට ඒකක් දාන්න පුළුවන් ළමයි. හරි. කොමර්ස් වලට ඒකක් දාන්න පුළුවන්. එහෙම ළමයි අපෙන් ඉගෙන ගන්න. හරි. එහෙම ළමයි අපෙන් ඉගෙන ගන්න. අපි එහෙම ළමයිට උගන්වනවා. ඒ නිසායි මේ කියන්නේ. දැන් අපෙන් ඉගෙන ගන්න ළමයි ඉන්නවා ගණන් වලට දුර්වල හැබැයි කොමර්ස් වලට ලකුණු 80 හරි 85 ඒ වගේ ගන්න ළමයි ඉන්නවා. තේරුණා? ඉතින් ඒ නිසා කිසිසේත්ම වාගේ ගණිත දැනුම මත අපිට මේක ඔයාට කරගන්න පුළුවන්ද බැයිද කියලා තීරණය කරන්න එපා. හරි? දැන් මම ඔයාලටත් කියන්නේ ඔයාලා ඔන්න දැන් ගිණුම් කරන්නේට නිකන් බය වෙලා වගේ ඉන්න. හරි? කට්ටියක් නම් ඒ බය සම්පූර්ණයෙන් වයින් කරගන්න මම වාගේ ගිණුම් කරන්නේ ලස්සනට ගොඩ දාලා දෙනවා. ඉස්කෝලේ පන්තියේ ඉන්න අපේ පන්තියේ ඉන්න නැති ළමයිට ගිණුම් කරන්නේ කියලා දෙන්න පුළුවන් වෙන විදිහට ලස්සන ගිණුම් කරන්නේ ගොඩ දාලා දෙනවා. ඔයා හැමදාම හැබැයි පන්තියට එන්න ඕනේ. හරි? හැමදාම ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. බැරිම වුණොත් රෙකෝඩින් එකක් ඉල්ලගෙන බලන්න. එහෙම නැතුව නේ පන්තියට එන්න නැතුව ඉන්න එපා. ෆිසිකල් ක්ලාස් එකක් කියලා හිතාගෙන ඔයා මේ ක්ලාස් එකේ වැඩ ටික ආසාවෙන් උනන්දුවෙන් කරගන්න. අපි ලොවෙත් කොමර්ස් වලට එකක් දාන්න ඕනේ මේ ගිණුම් කරන්නේ කියන එකට. මම ඔයාට ලස්සනට ගිණුම් කරන්නේ කියලා දෙනවා. හරි? එතකොට තමයි අපි චුට්ටක් මේක මතක් කරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාගේ මෙන්න මේ බිස්නස් ස්ටඩීස් කියන කොටස. හරි? ඒ කියන්නේ මේ ව්‍යාපාර අධ්‍යයනය කියන කෑල්ල ඇවිල්ලා ඔයාගේ සම්පූර්ණ සිලබස් එකේ ගත්තොත් එහෙම ළමයි මේකට 140ක් වගේ තමයි තියෙන්නේ. හරි? මේකට 140ක් වගේ තමයි තියෙන්නේ. එතකොට ගිණුම් කරණයට 160ක විතර බාර තැබීමක් තියෙනවා. හරි? එතකොට ඔයාට එතනින්ම පැහැදිලි වෙන්න ඕනේ අපේ සබ්ජෙක්ට් එකේ වැඩි කොටසක් තියෙන්නේ මොනවද? ගිණුම් කරණේ තියෙන්නේ. හරි? වැඩි හරියක් තියෙන්නේ ගිණුම් කරණේ. 10 වසරේ පන්තිය ගත්තත් 10 වසරේ පන්තියේ පාඩම් 3යි තියෙන්නේ මොනවද? ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3යි තියෙන්නේ. 4 වෙනි පාඩම. අපි මේ පටන් ගන්න පාඩමේ ඉඳලා 12 වෙනි පාඩම දක්වාම ඔයාගේ මොන පාඩම්ද තියෙන්නේ? ගිණුම් කරණේ පාඩම් තියෙන්නේ. ඒ නිසා ඔයා දැනගන්න ගිණුම් කරණය හරියට කරගන්න ළමයා තමයි මේ සබ්ජෙක්ට් එකේ වැඩෙක් වෙන්නේ. තේරෙනවද? ගිණුම් කරණය හරියට කරගත්ත කියලා කියන්නේ ඔයාට මේ සබ්ජෙක්ට් එකේ ලකුණු 60ක් එතනම තියෙනවා. තේරෙනවද? ඔයාට අපි සාමාන්‍යයෙන් කිව්වට දැන් මේ දැන් ගිණුම් කරණය අමාරුයි කියලා ළමයි කිව්වට ඇත්තටම මේක තමයි ලේසි. අපි අර කලින් කරපු ඒවා තියෙන්නේ. තියරි ඕවා තමයි පාඩම් කරන්න. ඕවා පාඩම් කරන්න ඕනේ මතක තියාගන්න ඔය මල කරදරේ. හරි? ඒවා මේකේ නෑ. හරි? ඒවා එහෙම මේකේ නෑ. මේකේ එහෙම මහා ලොකු තීරි නෑ. හරි? හැම පාඩමකම පොඩි තීරි පාර්ට් එකක් තියෙනවා. හරි? පොඩි තීරි පාර්ට් එකක් තියෙනවා. ඒක අවිල්ලා අරක වගේ නෙමෙයි. අරකේ එහෙමද නෑනේ පිට්ටු ගණන් ලියන්න, පිට්ටු ගණන් පාඩම් කරන්න එහෙම. ඉතින් මේකේ එහෙම කතන්දර ටිකක් නෑ ළමයි. හරි? මේකේ ඇවිල්ලා ඔයාට ගාන හදන විදිය මම ලස්සනට කියලා දුන්නාට පස්සේ ඔයාට ඒ වගේම ගානක් ඔයාගේ විභාගෙට එනවා. ඒක හදන්න තමයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ මේ සිලබස් එක චේන්ජ් වෙලා නැහැ අවුරුදු ගානකේ. හරි? අවුරුදු 10ක් විතර දැන් මේ තියෙන එකමයි තියෙන්නේ. එතකොට ඔයා පාස් පේපර්ස් එහෙම නිකමට හරි බලලා තියෙන ළමෙක් නම් නිකන් තේරෙනවා ඔයාට එහෙම ලොකු අවබෝධයක් නැතුව ඇති ගිණුම් කරන්නේ තාම ඔයා එහෙම ඉගෙනගෙන නැති නිසා. හැබැයි ඔයාගේ මේ අවුරුදු ගාන පුරාවටම ඔයාගේ මේ ගිණුම් කරණය පාඩම් වලින් එන්න පුළුවන් ගණන් හරි හැම විදිහකටම වගේ දීලා තියෙනවා. හරි? හැම විදිහකටම මේ පාඩමේ අස්සක් මුල්ලක් නැහැ කරක එකම ගණන් පොඩ්ඩේ එහෙම කර හැම අවුරුද්දකම O level papers වල දීලා තියෙන්නේ. එතකොට ඒ වගේම ගාණක් තමයි ඔයාගේ පේපර් එකටත් ඔයාට එන්නේ. තේරුණාද? ඒ නිසා මේකේ අමුතු මැජික් එකක් නෑ ළමයි. හරි? සිලබස් චේන්ජ් එකක් වෙලා නෑ. කාලෙකින් ඒ වෙලාවේ අපේ රටේ තියෙන ප්‍රශ්න. හරි කොහොම හරි ඒකනේ අපි ඒක අපේ වාසියට හරව ගමුකෝ. ඒ නිසා ඔයා පාස් පේපර්ස් අධ්‍යයනය කරලා විභාගෙට ගියත් ඔයා මේ ගිණුම් කරණේ පාර්ට් එක ලස්සනට ඔයාට ගොඩ දාගන්න පුළුවන් ළමයි. අපි පාස් පේපර්ස් කරලා එහෙම නේ සුපිරි වැඩ ටිකක් කරලා ඔයාගේ O level පේපර් එකට ලෑස්ති වෙන්න. දැන් අපි මේ දවස්වල අපේ දැන් ඔයාලගේ අයියලාත් කළාට ඒ වගේ වැඩක් යනවා. ඉතින් මේ එහෙම කරලා ගියපම අනිවාර්යෙන් ඔයාට මේකේ ලකුණු 75ක් දානවා කියන එක නතිල්ලම. හරි? easy 75ක් දාන්න පුළුවන්. එහෙනම් අපි ටාගට් කරන්න ඕන නිකන් නේ. ඊට වඩා නිකන් නේ 80ක් 85ක් 90ක විතර ලකුණු ටාගට් කරන්න ඕනේ. ඒ ගන්නවා කියන එකනේ. මාළු සීන් නෑ නෙමෙයිනේ. අපි නේ මේ ප්ලස් එකට වගේ තමයි පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ. හරි. ඉතින් ළමයි ඔන්න ඕක තමයි කතන්දරේ ඔයාගේ ගිණුම් කරණය. හරි? ඉතින් අද අපිට ගිණුම් කරණය හැදින්වීම පාඩම පටන් ගන්න තියෙන්නේ. මේකෙත් ඇවිල්ලා ඔයාට ගිණුම් කරණය කියන්නේ මොකද්ද? හරි? මොකද්ද මේකේ ඉතිහාසය? කොහොමද මේ ලෝකේ ගිණුම් කරණය කියන දේවල් බිහි වුණේ, ආරම්භ වුණේ කියලා මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් මාතෘකාව ලියාගෙන අපි වැඩේ පටන් ගමු. හරි. ඔයා ලියා ගන්නකො මාතෘකාව ඔයාගේ 4 වෙනි පාඩම ගිණුම් කරණය හැදින්වීම කියලා. ගිණුම් කරණය හැදින්වීම කියලා ලියා ගන්න. 4 වෙනි පාඩම. ලස්සනට ලියා ගන්න. අලුත් පිටුවක වගේ ලියා ගන්න පුළුවන් නම් හොඳයි. හරි. ගිණුම් කරණය
අලුත් කොටසක්නේ. ගිණුම් කරණය හැඳින්වීම. කට්ටිය ඉන්නවනේ. කවිද ඉන්නවා, ඉන්දියන් ඉන්නවා, ගීත් ඉන්නවා. හැබැයි ගොඩක් කට්ටිය අඩුයි හැබැයි නේද අපි. පරණ සමාජික ගොඩක් කට්ටිය අලුත් සමාජික ගොඩක් ඉන්නවා වගේ නේ. ගිණුම් කරණය හැඳින්වීම. හරිද? හරි. ලියාගත්තනේ? හරි. චුට්ටක් මේ පැත්ත බලන්න. හරි. චුට්ටක් මේ පැත්ත බලන්න. දැන් ඔන්න ගිණුම් කරණය කෑල්ල පටන් ගන්න කලින් මම ඔයාලට මෙහෙම දෙයක් කියන්න ඕන. දැන් අද ඇවිල්ලා ළමයි මේක අපි අලුත්ම නිකන්නේ කොමර්ස් වල අපේ දෙවෙනි අදියරට එනවා වගේ වැඩක් තමයි මේ අද අපි කරන්නේ. ව්‍යාපාර අධ්‍යයනයේ කෑල්ල ඉවර කරලා ගිණුම් කරණයට එනවා කියලා කියන්නේ අර අපි මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් කොටසක් තමයි අපි අද ඉඳලා මේ අධ්‍යයනය කරන්න පටන් ගන්න. තේරුණාද? එතකොට මම දන්නේ ඔයා දැන් ඔයා මේ වෙනකන් ඔයා ඉගෙන ගත්ත දේවල් කොහොම ඔයාට හොඳට සෙට් වුණාද? මම හිතනවා ඉතින් හරිද ඔයාලා ලස්සනට වැඩ ටික කරගන්න නැති කියලා. ඔයාලා උත්තර දෙද්දි මට තේරෙනවා ඔයාට මේ සබ්ජෙක්ට් එක හොඳට ඔයාගේ ඇඟට වැදිලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් ඔයා මේ ටිකත් ඒ විදිහටම කරගන්න ඕන. කාට හරි ළමයික් දැන් මේ තාමත් මේ සබ්ජෙක්ට් එකේ මොනවා හරි මම හිතන හැදින් එහෙම තියෙන විදියක් නෑ අත්තර හරිද? අපි ඉගෙන ගත්ත විදිහට එහෙම තියෙන විදියක් නෑ. තියෙනවා නම් අපි හිතමුනේ ඔයාලා ළමයිනේ. තියෙනවා නම් ඔයාට ඔන්න අද ඉඳලා ලස්සනට මේක අලුත් කෑල්ලක්. අද ඉඳලා මම ඔන්න ලස්සනට වැඩ කරනවා කියලා හිතාගෙන හරි කමන්නේ. ඔන්න මෙතන ඉඳලා ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ කාරණේ. දැන් අපි අද අලුත් කොටසකට එද්දී මම දන්නවා සමහර ළමයිගේ තාම ඔය අපි මේ වෙනකන් කලින් ඉගෙන ගත්ත පාඩම් වල ඔයාලගේ නෝට්ස් වල එහෙම පොඩි හිස් තැන් එහෙම තියෙනවා නම් හරි හැමෝම වගේ මගෙන් සාමාන්‍යයෙන් පන්තියකට එන්න බැරි වුණොත් රෙකෝඩින් එක ඉල්ලගෙන මගෙන් එහෙම නෝට්ස් කම්ප්ලීට් කරගන්නවා. හැබැයි එහෙම කරගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ළමයි සතියක කාලයක් තියෙනවා ඒ සියල්ල කම්ප්ලීට් වෙන්න ඕනේ වාගේ. හරි සතියේ කාලයක් තියෙනවා සියල්ල කම්ප්ලීට් වෙන්න ඕනේ. මම සාමාන්‍යයෙන් කියනවා ඔය පන්තියක් ඉවරුනහම ඔයා ලියා ගන්න නෝට් එක පුළුවන් නම් මට පන්ති ඉවරෙච්ච එක මම ටක් ගාලා ෆොටෝස් 3-4ක් ගහලා මට දාන්න. හරි? දැන් විශේෂයෙන්ම ගිණුම් කරණේ එහෙම ඔයාට එහෙම දාන්න පුළුවන් නම් ඔයා ඔය ගණන් හදද්දී ඔයා ගණන් හදන විදිහවල වල අඩුපාඩු තියෙනවා නම් ඒවා මට නිවැරදි කරලා දෙන්නයි මම එහෙම කියන්නේ. තේරුණාද? මම ඔයගේ නෝට් එක පොඩ්ඩක් බලනවා එහෙම ඔයා මේ මහ ලොකු ඔයාගේ එහෙම දේවල් නෙමෙයි බලන්නේ ඔයා හරියට මේක කරලා තියෙනවද කියලා. හරි? මම දන්නවනේ පන්ති වල අපි ඉතින් ෆිසිකල් ක්ලාසස් කරද්දී ළමයි ලියන තැන් වලනේ ඒ වගේ අඩුපාඩු තියෙන එහෙම තියෙනවා. ඉතින් මට ඔයා අපි zoom එකෙන් හම්බෙන්නේ ඔන්ලයින් හම්බෙන නිසා මට ඔයාව එහෙම වාගේ පුත පේන්නේ නැහැ නේ මට. ඒ නිසා මම ඔය කියන්නේ දිනදා කරන වැඩ ටික පුළුවන් නම් මට ක්ලාස් එකේ ඉවරෙද්දී හැමලා මේකම WhatsApp එකට ෆොටෝස් ටිකක් ගහලා දාන්න කියලා. හරි? ඒක හරි? එකක් ඔයාගේ නෝට්ස් ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. අර වැඩේ කරන්න පුළුවන් නම් නියමයි. හරිද? ඊළඟ කතන්දරේ. මෙන්න මේ ගිණුම් කරණේ කොටස ඔයා අද ඉඳලා ඉගෙන ගනිද්දි මෙතනින් එහාට හරි? මෙතනින් එහාට මම හැමලා මේකටම කියන්නේ අපි ගණන් හදද්දී දැන් අපි තාම නම් ගණන් හදන්න පටන් ගත්තේ නැහැ. හැබැයි ගණන් හදන්න පටන් ගනිද්දී ඔයාට මොනයම් හෝ තැනක හරි තේරෙන්නේ නැති නොතේරෙන දෙයක් තිබුණොත් එහෙම ඒක මට ඒ මොහොතේම මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් නම් මරු. නැත්තම් chat එකට හරි දාන්න. අනේ සර් ඒක අපහු කියලා දෙන්න කියලා. එකපාරක් තේරුන්නේ නැති වුණොත් දෙපාරක් කියලා දෙනවා. දෙපාරෙම තේරුන්නේ නැති වුණොත් තුන් පාරක් කියලා දෙනවා. සමහර ළමයිට ඒත් තේරෙන්නේ නැහැ. හරි? එහෙම ඉන්න බෑද? එහෙම ඉන්නවා. එක සමහර ළමයිට මේ දෙද්දි බුක් දාලා තේරෙනවා ටක් ගාලා. සමහර ළමයිට තුන් පාරක් කියලා දෙන හතරවෙනි පාර තේරෙන්නේ. සමහර අයට එහෙම තේරෙන්නේ නැහැ. පස්වෙනි පාර තේරෙන්නේ. 10 පාරක් හරි මම ඔයාට කියලා දීලා තමයි වැඩේ කරන්නේ. හරි? ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ළමයි. ඒ නිසා ඔයාට තේරෙනකම් මගෙන් අහන්න. හරි? තේරෙනකම් මගෙන් අහන්න. මම සාමාන්‍යයෙන් එහෙම ඔයාට නොතේරෙන්න උගන්වන්නේ නෑ. හරිද? අපි මේ වෙනකම් කරගත්තා වගේම ලස්සනට වැඩේ කරනවා. ඒ නිසා ඔයාට එන අඩුපාඩු ගැටලු තියෙන තැන්වලදී මේ මොහොතේම මගෙන් අහලා ඔයාගේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න. හරිද ළමයි? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ගිණුම් කරණය. මොකක්ද ඇත්තටම මේ ගිණුම් කරණයක් කියලා කියන්නේ? හරිද? මේ පැත්තේ. හරි? මේ පැත්තේ. ගිණුම් කරණය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් මේ ගිණුම් කරණය ගැන කතා කරද්දී ළමයි මේක ඇවිල්ලා අපි පොඩ්ඩක් මේ ගිණුම් කරණයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු. දැන් ඔයාගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් දැන් ඔයාලා දැන් ඉස්කෝලේ දැන් ගිහිල්ලා කියන්නේ දැන් අපේ පන්තියේම කොමස් හොඳට ඉගෙනගෙන කොමස් නම් ඊසි හරි සරුත් උගන්වනවා නිකන්නේ කොර වෙන්න අම්මා දැන් අපි නිකන් මේ කොමස් ලොක්කෝ වගේ නිකන් එහෙම සීන් එකේ ඉන්නේ හරි දැන් කවුරු හරි අපි හිතමු නිකන් අහනවා දැන් රුගීත්ගෙන් අහනවා මෙච්චර වැඩක් නම් කියහංගෝ බලන්න පුළුවන් නම් මොකද්ද ගිණුම් කරණය කියලා කියන්නේ හරි මොකද්ද ගිණුම් කරණය කියලා කියන්නේ දැන් ගිණුම් කරණය ඉගෙන කොමස් ඉගෙන ගන්න ළමයෙක්ගෙන් ගිණුම් කරණය මොකද්ද කියලා අහන්නේ උත්තර දෙන්න බැරිනොත් එහෙම මාර ප්‍රශ්නයක්නේ නේ මාර ප්‍රශ්නයක්නේ හරි අර ඔය වගේ අර මේ ICT කරන ළමයෙක්ගෙන් ඇහුවලු දැන් ICT ඔයාලත් ICT එහෙම ඉගෙන ගන්නවනේ මේ ICT කරන ළමයෙක්ගෙන් ඇහුවලු එයා වෙලෙන් O level වලට ICT කරනවා දැන් එන්න ටොක්ස් දෙනවලු දැන් අම්මා අපි මෙහෙමයි අයි ගන්නේ අපි කම්පියුටර්ස් එක වැඩ කරන්නේ නැහැ සොෆ්ට්වෙයාර්ස් මොනවද නිකන් ඊසි මේ ෆු කියලා එහෙම ටොක්ස් දෙනවලු දැන් එයාගෙන් ඇහුවලු කවුද මෙච්චර වැඩක් නම් IT වලට කියපන්කො මොකක්ද අන්තර්ජාලය කියන්නේ කියලා හරි අන්තර්ජාලය මොකක්ද කියන්නේ කියලා ඇහුවලු දැන් අර වෙනනේ Python නරඹන ඔක්කොම දන්නවා. හරි? අන්තර්ජාලය මොකක්ද කියන්නේ? දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි. හරි? එතන මොකක්ද කියන්නේ? IT ගැන නම් දන්නවානේ. ඉතින් අන්තර්ජාලය ගැන නම් දන්නේ නැහැ. එච්චර දේවල් නම් දන්නේ නැහැ. හලෝ.
මොනවාද මන්ද ඔයත් කියලා නේ. එහෙම කියන්න පුළුවන්ද? එහෙම බෑනේ. නේ? ඒ වගේ තමයි මේක. කොමර්ස් ඉගෙන ගන්නවා නම් ගිණුම්කරණේ පොඩ්ඩක් ඉතිහාසය ගැන වටපිටාව ගැන දැනගෙන ඉන්න ඕනේ. මේකේ ඉතිහාසය දිව යනවා ළමයි. හරි? 1900 නෑ ඊට වඩා එහාට දිව යනවා. හරි? කොහෙන්ද ඇත්තටම මේ ගිණුම්කරණය කියන එක ලෝකෙට එන්නේ? හරි? කොහෙන්ද ඇත්තටම ගිණුම්කරණය කියන එක මින්දිරීමේ ලෝකෙට එන්නේ? මේක එන්නේ ළමයි ඔයාලා දන්නව නේද? ඉතාලිය කියලා රටක් තියෙනවා. හරි? ඉතාලිය දන්නවනේ? දන්නවා. හරි? ඉතාලිය දන්නවනේ. ඉතාලියෙන් තමයි ලෝකෙට ගිණුම්කරණය කියන එක හඳුන්වා දෙන්නේ. හරි? ලෝකෙට ගිණුම්කරණය කියන එක හඳුන්වා දෙන්නේ. කවුද ඇත්තටම ලෝකෙට ගිණුම්කරණය කියන එක හඳුන්වලා දෙන්නේ? ඉස්කෝල වල මේවා සමහරට කතා කරන්නේ නැතිව හැබැයි අපි පොඩ්ඩක් වටපිටාව ඉගෙනගෙන යන්න. හරි? එතකොටනේ ලස්සනනේ. කවුද ගිණුම්කරණය ලෝකෙට හඳුන්වා දෙන්නේ? ඉතාලියේ හිටියා ළමයි එක්තරා පූජකවරයෙක්. කවුද? එක්තරා පූජකවරයෙක්. එයාගේ නම ඇවිල්ලා මෙන්න මේක. මොකක්ද නම? මේ බලන්න නම්. නම තමයි මෙන්න මම ලියනවා ඔයා බලාගන්න. මොකක්ද නම? ලූකා පැසියෝලි. මොකක්ද නම? ලූකා පැසියෝලි. ලූලා නෙමෙයි, හරි? මාළුවෙක් නෙමෙයි, හරි? ලූකා පැසියෝලි. මෙන්න මෙයා තමයි ළමයි ලෝකෙට ගිණුම්කරණය කියන දේ හඳුන්වලා දෙන්නේ. හරි? මෙයා තමයි ලෝකෙට ගිණුම්කරණය කියන දේ හඳුන්වලා දෙන්නේ. මෙයා කියනවා, හරි? ඇත්තටම මෙහෙම කතන්දරයක් තියෙනවා. මෙයා ආවිල්ලා පූජකවරයෙක්. හරි? මෙයා ආවිල්ලා පූජකවරයෙක්. මෙයා ආවිල්ලා මේ ගණිතය පිළිබඳ විද්‍යාඥයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. හරි? ගණිතය පිළිබඳ විද්‍යාඥයෙක්ද? ඔව්නේ. හරි? එහෙම කියනවා. හරි? ගණිතය පිළිබඳ ඒ කියන්නේ දැනුමක් තියෙන ශාස්ත්‍රවේදියෙක්, විද්‍යාඥයෙක්, ඒ වගේ කෙනෙක් තමයි මේ ලූකා පැසියෝලි කියලා කියන්නේ පූජකවරයෙක්. එතකොට පූජකවරයෙක් කියලා කියපුවම නිකන් ඔයා හිතන්න එපා නිකන් එහෙම යන්නේ. ඔය බණ දේශනා කරන එහෙම යන්නේ අපේ රටේනේ. අපේ රටේ පූජකවරයෙක් මායම් වෙනවා. හරි? එහෙම තියෙන්නේ. මේක එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් ඒ කාලේ පූජකවරයෙක් කියලා කියන්නේ මොකක් හරි විෂයක් පිළිබඳව හොඳ දැනුමක් තියෙන ඒ වගේ කට්ටිය තමයි පූජකවරු කියලා කියන්නේ. තාරකා විද්‍යාව පිළිබඳව හරි ඒ වගේ. ඉතින් මෙයාත් ඇවිල්ලා ගණිතය පිළිබඳව විද්‍යාඥයෙක් තමයි මේ ලූකා පැසියෝලි කියලා කියන්නේ පූජකවරයෙක්. එයා මේ ගිණුම්කරණය කියන එකට පොඩි නිර්වචනයක් දීලා තියෙනවා. හරි? එයා මේ ගිණුම්කරණය කියන නිර්වචනයක් දීලා තියෙනවා. හැබැයි ඇත්තම ළමයි කතන්දරේ මේකයි. ලූකා පැසියෝලි කියන කෙනා මේ පූජකතුමා ගිණුම්කරණය කියන එක මෙන්න මේකයි කියලා හඳුන්වා දෙන්න කලින් ලෝකෙ ගිණුම්කරණය කියන එක ඇත්තටම තිබුණේ නැද්ද? නෑ. ලෝකෙ ගිණුම්කරණය කියන එක තිබුණා. හරි? ලෝකෙ මිනිස්සු ගිණුම් කටයුතු කළා. හරි? ලෝකෙ ගිණුම්කරණය සිද්ධ වුණා, ගනුදෙනු සිද්ධ වුණා. ලෝකෙ මිනිස්සු ගිණුම්කරණය කරා. හැබැයි ඒකට ළමයි අර මේ හරිම නිර්වචනයක් ඉදිරිපත් කරපු කෙනා තමයි කවුද? ලූකා පැසියෝලි කියලා කියන්නේ. දැන් ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් ඔය මේ අපි දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ ගමු. දැන් අපේ ඉන්නවනේ එක එක නේ. කට්ටිය ඉන්නවනේ දැන් ළමයි ගොඩක් ඉන්නවනේ. මේ ඔයාලා බුදුහාමුදුරුවෝ දන්නවනේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙමත් ඔය අහලා තියෙනවා ඔය මේ වෙලඳාම් මෙහෙම සිද්ධ වුණා කියලා ඔයා ඔය ජාතක කතාවල එහෙම අහලා තියෙනව නේද? අහලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉස්සර කාලෙත් ඔය වෙලඳාම ගනුදෙනු ඔන්න වගේ දේවල් සිද්ධ වුණා. සිද්ධ වුණා නම් හරි ගනුදෙනු වගේ දේවල් සිද්ධ වුණා නම් වෙලඳාම් සිද්ධ වුණා නම් එතනදිත් අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේ ගිණුම්කරණය කියන එක තිබිලා තියෙනවා. තේමක්. ඒ කාලෙත් ගිණුම්කරණය තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කාලේ කියලා කියන්නේ ලෝකා පැසියෝලිට ගොඩක් කලින්නේ නේ. බුද්ධ වර්ෂ කියලා කියන්නේ සෑහෙන ඉස්සරනේ නේ. ගොඩාක් ඈත අතීතේ. නම් ඒ කාලෙත් මේ ගිණුම්කරණය කියන එක තිබිලා තියෙනවා. හැබැයි ඇත්තටම ළමයි ගිණුම්කරණය කියන්නේ මෙන්න මේකයි කියලා ඒකට හරිම නිර්වචනයක් ඉදිරිපත් කරපු කෙනා තමයි කවුද? ලූකා පැසියෝලි කියලා කියන්නේ. මට මතක විදිහට මෙයා ලිව්ව පොතක් මේ මතක විදිහට මෙයා පොතක් ලිව්වා අනිවාර්යෙන්. හරි ඒ පොතේ තමයි මෙයා මේ පිළිබඳව මේ ඉදිරිපත් කරේ මෙන්න මේකයි කියන්නේ කියලා. මට මතක විදිහට 1494 වගේ. හරි? ඒක මට මතක විදිහට අවුරුද්ද 1494 ඔන්න වගේ කාලෙක තමයි එයා පොතක් ලිව්වා ගිණුම්කරණය කියලා. යන්න ඒකේ තමයි ඔය නිර්වචන එහෙම ඉදිරිපත් කරේ යා. හරි? ඉතින් මේ එයා මොකක්ද ඇත්තටම ගිණුම්කරණය කියලා කිව්වේ? මේ බලන්න මෙන්න බලන්න මේ පැත්ත බලන්න. එයා ගිණුම්කරණය කියලා කිව්වේ ළමයි මෙන්න මේක. දැන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෝ ළමයි ඇයි ව්‍යාපාර කරන්නේ? මේ බලන්න මේ අහග. ඔන්න නේද අපි පාඩමේ ඉන්නේ. හරි? ඇයි ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ? ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්න. හරි? ලාභ ලබන්න තමයි ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ. එතකොට ලාභ ලැබීමේ අරමුණෙන් ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් මොකද්ද කරන්නේ? එක්කෝ යාලා භාණ්ඩ නිෂ්පාදනය කරනවා, එහෙම නැත්නම් සේවා සපයනවා. හරි? අපි ව්‍යාපාරයක් කියලා කිව්වේ ඒකනේ. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම සම්බන්ධ ආර්ථික කටයුත්තක්නේ අපි ව්‍යාපාරයක් කියලා කිව්වේ. මෙන්න මේ වගේ ව්‍යාපාර කරගෙන යන ව්‍යාපාරිකයෝ ළමයි හරි එයාලා එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ව්‍යාපාරවල විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා. හරි? දැන් ඔයා දන්නා සාමාන්‍යයෙන් අපි ගමු අද මේ වර්තමානයේ තියෙන ව්‍යාපාරයක් ගමු. හරි? දැන් ඔයා ගෙදරින් එළියට බැස්ස ගමන් මොනවද තියෙන්නේ? හැම තැනම තියෙන්නේ නේ බිස්නස් තියෙන්නේ, ව්‍යාපාර තියෙන්නේ. හරි? දැන් ව්යාපාරයක අපි ගමු නිකන් සිල්ලර බඩු කඩයක් ගමු.
ඔයයි ගමේ තියෙන සිල්ලර බඩු කඩේ. සිල්ලර බඩු කඩේ මොකද කරන්නේ? එයාලා භාණ්ඩ විකුණනවා, භාණ්ඩ මිලදී ගන්නවා නේ. දැන් එයාලා විකුණනවා නම් භාණ්ඩ කොහෙන් හරි ගන්නත් එපේ. කොහෙන් හරි අරගෙන තමයි ඔයාලට විකුණන්නේ. එතකොට එයාලත් භාණ්ඩ මිලදී ගන්නවා, ගන්න ඒවා විකුණනවා. ඔන්න ඔයාලට තමයි සාමාන්‍යයෙන් ගනුදෙනුවක් කියලා කියන්නේ ළමයි. පැහැදිලිද? භාණ්ඩ මිලදී ගත්තොත් ඒක ගනුදෙනුවක්. ඒ ගන්න භාණ්ඩේ ඔයාට විකුණුවොත් ඒක ගනුදෙනුවක්. සිල්ලර බඩු කඩේක හැම මාසෙම ලයිට් බිලක් එනවා, විදුලි බිලක් එනවා. ඔය විදුලි බිල ගෙවුවොත් එහෙම ඒක ගනුදෙනුවක්. පැහැදිලිද? ඔන්න ඔය වගේ ළමයි ව්‍යාපාරයක් ගත්තාම විවිධ ගනුදෙනු තියෙනවා. තේරුණාද මම කියප එක? විවිධ ගනුදෙනු තියෙනවා. ලූකා පැසියෝලි කියනවා, හරි? ලූකා පැසියෝලි කියනවා, යා හඳුන්වා දෙන්නේ මෙන්න මෙහෙම මේක. එයා කියනවා ඔන්න ඔය කියන ව්‍යාපාරයක සිද්ධ වෙන හැම ගනුදෙනුවකටම මොකද්ද කියන්නේ? හැම ගනුදෙනුවකටම ස්වරූප කීයක් තියෙනවා කියලා එයා කියනවාද? ස්වරූප කීයක් තියෙනවා කියලා කියනවාද? ඔව් ඊතල දෙකයි නම් ස්වරූප කීයද? ස්වරූප දෙකයි වෙන්නේ මේ නේ. ඔව්. ස්වරූප දෙකක් තියෙනවා කියලා කියනවා. මොකද්ද ලූකා පැසියෝලි කියන්නේ? ලූකා පැසියෝලි කියනවා හැම ගනුදෙනුවකටම ස්වරූප දෙකක් තියෙනවලු. ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම ගනුදෙනුවකටම ස්වරූප කීයක් තියෙනවලු? ස්වරූප දෙකක් තියෙනවලු. මොනවද මේ ස්වරූප දෙක? එයා කියනවා ළමයි ඒකෙන් එක ස්වරූපයක් තමයි මොකක් කියලාද කියන්නේ? හර ස්වරූපය කියලා කියනවා. මොකද්ද? හර. දැන් කාට හරි නිකන් මම ජොලියට අහන්නේ නිකන් මේ හර නම් ඒකේ අනිත් ස්වරූපය මොකක් වෙන්න පුළුවන්ද නිකන් සමහරට කොමස් ඉගෙනගෙන ඉන්න ළමයි නම් දන්නවත් ඇති මට නිකන් chat එකට දාන්න බලන්න අද කට්ටිය මොකද සද්දත් නැහැනේ නිකන් දාන්න බලන්න chat එකට ඔයා හිතන හැම ගනුදෙනුවකටම ස්වරූප දෙකක් තියෙනවලු ඒකෙන් එකක් හරලු අනිත් එක මොකක් වෙන්න පුළුවන්ද දාන්න බලන්න නිකන් chat එකට නම් දාන්න කට්ටිය දානවානේ මොකද්ද හරියට හරි ඒකේ අනිත් හරිම අදරීම ඉන්නවානේ දැන් දැක්කේ හරි ඒකේ අනිත් ස්වරූපය තමයි ළමයි බැර කියලා කියන්නේ බර නෙමෙයි හරි ඔව් බර වෙයි හරි බර නෙමෙයි මොකද්ද බැර හරියට හරි හැම ගනුදෙනුවකටම අර බැර හරි 10ද කියලා කියන්නේ නේ හරි රීම දාලා තියෙන හැම ගනුදෙනුවකටම ස්වරූප දෙකක් තියෙනවලු ඒකෙන් එක ස්වරූපයක් මොකද්ද හර ස්වරූපයලු අනිත් එක ඇවිල්ලා බැර ස්වරූපයලු කියලා කියනවා හරි කවුද මෙහෙම කියන්නේ මන්ද කියන්නේ නෑ මන් නෙමෙයි කියන්නේ හරි ලූකා පැසියෝලි කියන්නේ හරි මට එච්චර මොලේ නෑ හරි ලූකාට තියෙනවා මොලේ ලූකා තමයි කියන්නේ හැම ගනුදෙනුවකටම ස්වරූප දෙකක් තියෙනවලු එකෙන් එකක් හර ලෙස ගන්නලු අනිත් එක බැර ලෙස ගන්නලු ඊට පස්සේ ආ මෙන්න මෙහෙම කියනවා මෙන්න මේ හර සහ බැර කියන ස්වරූප දෙක යොදාගෙන හරි මෙන්න මේ හර සහ බැර කියන ස්වරූප දෙක යොදාගෙන ගනුදෙනු සටහන් කිරීමේ ක්‍රමය හරි මොකද්ද කියන්නේ ගනුදෙනු සටහන් කිරීමේ ක්‍රමය එයා කියනවා ළමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා හරි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියනවා ඩබල් එන්ට්‍රි සිස්ටම් කියලා කියනවා ඔයාලා මේ ඉස්කෝලේ වල ඉගෙනනවා නම් දන්නේ නැති සමහරට දැන් නැතුව ඇදනේ තාම මේක ඉගෙනගෙන නැහැ මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියනවා මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳව ළමයි වාට ඉගෙන ගන්න තියෙනවා අපේ ඉස්සරහ පාඩමකදී 6 වෙනි පාඩමේ ද්විත්ව සටහන් ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියලා පාඩමක් තියෙනවා ඒකෙදි වාට ඉගෙන ගන්න තියෙනවා ලූකා පැසියෝලි කියන්නේ මෙන්න මේක ළමයි හරි ලූකා පැසියෝලි කියනවා හැම ගනුදෙනුවකටම ස්වරූප දෙකක් තියෙනවලු ඒකෙන් එකක් හර ලෙස ගන්නලු අනිත් එක බැර ලෙස ගන්නලු මෙන්න මේ හර බැර කියන මෙන්න මේ ස්වරූප දෙක යොදාගෙන ගනුදෙනු සටහන් කිරීමේ ක්‍රමය යා කියනවා ද්විත්ව සටහන් ක්‍රමය කියලා එහෙම තමයි යා ගිණුම්කරණය කියන එක නිර්වචනය කරන්නේ තේරුණාද එහෙම තමයි යා ගිණුම්කරණය කියන එක නිර්වචනය කරන්නේ ඒ ඇවිල්ලා ඉතාලියේ ඉන්න ලූකා පැසියෝලිනේ හරි කවුද ලංකාවේ ඉන්නේ ගිණුම්කරණය ගැන කතා කරන්න අවිෂ්ක හාලිංග නෑ හරි මන් නෙමෙයි හරි මන් නෙමෙයි දැන් අපි යමු ලංකාවට හරි ප්ලේන් එකකින් අපි එනවා ඉතාලියේ ඉඳලා කොහෙටද එන්නේ ලංකාවට එනවා ඔයා දැනගන්න ළමයි හරි මේ කියන්න අමතු වුණා මෙන්න මේ ලූකා පැසියෝලි කියලා කියන කෙනා තමයි ළමයි අපි ගිණුම්කරණයේ කවුරු විදිහට සලකන්නේද පියා විදිහට සලකන්නේ කවුද ගිණුම්කරණයේ පියා විදිහට අපි සලකන්නේ හරි father of accounting කියලා කියනවා ගිණුම්කරණයේ පියා කවුද අහුවොත් දැනගන්න ඕන නිකන් පැත්තක ලියලා තියාගන්න මේ නේ නෝට් වල දෙන්නේ නැහැ ලූකා පැසියෝලි හරි ලූකා පැසියෝලි මගේ නම මේ කියන්න එපා හරිද ඔව් ගහයි මට ඊට පස්සේ ඇවිල්ලා හරි මම නෙමෙයි කවුද ලූකා පැසියෝලි යා ගිණුම්කරණයේ පියා විදිහට සලකනවා දැන් අපි එනවා ඔන්න ඉතාලියේ ඉඳලා ලූකාවත් එක්ක කරගෙන අපි එනවා ලංකාවට හරි ලංකාවට එනවා ලංකාවට ආවම ළමයි ලංකාවේ මෙන්න මේ ගිණුම්කරණය පිළිබඳව තීන්දුව තීරණ ගන්න මේ ගිණුම්කරණය පිළිබඳව නේ අලුත් සොයා බැලීම් කරන්න මේවට නිර්වචන ඉදිරිපත් කරන්න ලංකාවෙත් වෙනම කට්ටියක් ඉන්නවා කවුද ඒ කට්ටිය කවුද එයාලට අපි කියනවා ළමයි යාවිල් ආයතනයක් හරි ඒ ආයතනය තමයි අපේ රටේ ගිණුම්කරණය පිළිබඳව තීරණ ගන්නෙ මේ පිළිබඳව ප්‍රමිති ඉදිරිපත් කරන්නේ ප්‍රමිතීන් ඉදිරිපත් කරන්නේ කවුද එයා තමයි ළමයි මෙන්න මෙයා හරි ඒ තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
හරි ආයතනය. මේවා දැනගෙන ඉන්න කොමර්ස් කරන ළමයෙක් ඉදිරි. හරි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේවා. හරි කවුද ලංකාවේ ගිණුම්කරණය පිළිබඳව ළමයි තීන්දුව తీරන ගන්නේ? ශ්‍රී ලංකා වරලක් ජනකාධිකාරී ආයතනය. ගිණුම්කරණය කියලා කියන්නේ රුගී දවසින් දවස වෙනස් වෙන විෂයක්. තේරුණාද? දිනුර දවසින් දවස වෙනස් වෙන අප්ඩේට් වෙන සබ්ජෙක්ට් එකක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. මේකේ නිර්වචන වෙනස් වෙනවා, ගණන් හදන ක්‍රම වෙනස් වෙනවා. ලංකාව ඇතුලේ ඒ හැම දෙයක්ම කිරීමේ බලය සහ අයිතිය සහ ඒ කටයුතු සිදු කරන්නේ කවුද? ශ්‍රී ලංකා වරලක් ජනකාධිකාරී ආයතනය. මෙයා තමයි මේ ගිණුම්කරණයට ඔය ගිණුම්කරණය කියන්නේ මොකද්ද? මෙහෙම මොනවද මේකේ තියෙන දේවල් මෙන්න මේවා මොනවද කියලා ඔය නිර්වචනයේම හැම දෙයක්ම ඉදිරිපත් කරන්නේ කවුද? මෙන්න මේ වරලක් ජනකාධිකාරී ආයතනය තමයි ළමයි ඒකට නිර්වචනයේම ඉදිරිපත් කරන්නේ. එයා මෙන්න මේ ගිණුම්කරණයට දීලා තියෙනවා ළමයි මෙන්න මේ වගේ නිර්වචනයක්. හරි? එයා මෙන්න මේ ගිණුම්කරණයට දීලා තියෙනවා මෙන්න මේ වගේ නිර්වචනයක්. දැන් ඔයා ඔය නිර්වචනත් ඇවිල්ලා ඔය කාලෙන් කාලට වෙනස් කරනවා. හරි? අලුත් කරනවා, අප්ඩේට් කරනවා. හරි? එයා දීලා තියෙනවා ගිණුම්කරණයට මෙන්න මේ වගේ නිර්වචනයක්. ඔයා කලබල නැතුව හිමීට බලා ගන්න චුට්ටක්. මේක ඔයා විභාගෙට ලියන්න ඕනේ නෑ. මේක ටිකක් චුට්ටක් විතර දිග එකක්. හැබැයි මම ඔයාලට මේක කෙටි කරලා ඔයා විභාගෙට ලියන්න ඕනේ චූටි නිර්වචනයක් වෙනම දෙනවා. හැබැයි ඔයා දැනට පොඩ්ඩක් මේක බලා ගන්න. එයා ගිණුම්කරණය කියලා කියන්නේ මෙන්න මේක ළමයි. හරි? මේ බලාගන්න. මම ඊට පස්සේ මේක ඔයාලට වෙනම පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේක. එයා ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක ළමයි. හරි? යම්කිසි ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට දැන් ඔන්න මම මෙහෙම කියද්දි ඔයාලට මතක් වෙන්න ඕනේ කවුද ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට හරි මම මේක තේරුම් කරලා දෙනවා. මේ බලා ගන්න. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන හරි තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන මෙන්න තව තියෙනවා. හරි ගිණුම් කරන ඒකකයකට අදාළ ගිණුම් කරන බය වෙන්න එපා දැන් මේ වචන වලට ඒකකයකට අදාළ ගිණුම් කරන ඒකකයකට අදාළ තව තියෙනවා ඉවරද නෑ තව තියෙනවා හරි කලබල වෙන්න එපා මේ ඔක්කොම විභාගය ලියන්න ඕනේ නෑ මම ලස්සන එකක් දෙනවා ආර්ථික තොරතුරු සැපයීමේ ගිණුම් කරන ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය මෙන්න මේක තමයි ළමයි ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනය ගිණුම්කරණයට දීලා තියෙන නිර්වචනය මේ කෑලි පහක් තියෙනවානේ දැක්කද කෑලි පහක් තියෙනවා හැබැයි ඔයා බය වෙන්න එපා මම ඔයාලට මේකට කෙටි නිර්වචනයක් වෙනම දෙනවා හැබැයි ඔයා මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න මගේ විතරද මෙහෙම එන්නේ කියලා දාලා තියෙනවා මේ අද ළමයි අද ඔයාලට අදත් මොකක් හරි එහෙම ගැටලුවක් එනවද මේ වීඩියෝ එකේ අද රීමට තප්පරයක් දෙන්න පොඩ්ඩක් බ්ලර් වෙනවා කියලා දාලා තියෙනවා මේ අනිත් ළමයිටත් එහෙමද අද මම හිතන්නේ ඔයාලගේ මොකක් හරි එහෙම මේ කනෙක්ෂන් වල මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි ගිය සතියේත් අපේ මේ රුගීට් එහෙමත් වුණා නේද අද අනිත් ළමයි මොකක් හරි මාව ඔයාලගේ පේන එහෙම ගැටලු තියෙනවද මොනවා හරි මාව පේන මොනවා හරි ගැටලු තියෙනවද කට්ටියට පොඩ්ඩක් chat එකට දාන්න කට්ටිය හැමෝම පොඩ්ඩක් මට පොඩ්ඩක් දාන්න chat එකට ඔයාලා මාගේ වීඩියෝ එක බ්ලර් වෙනවා කවිජ නැහැ කියලා දාලා තියෙනවා අනිත් අය චුට්ටක් දාන්න chat එකට ඔයාලා මොනවා හරි ගැටලු තියෙනවද කියලා වීඩියෝ එකේ නෑ නේද හරි හරි නෑ කියලා දාලා තියෙනවා PC එකෙන් කරන නිසා එහෙම වෙන්නේ නෑ කියලා දාලා තියෙනවා සමහර කට්ටියක මොබයිල් ෆෝන් එකකින් ඉද්දින් ළමයින්ට එහෙම ප්‍රශ්න තියෙනවා කියලා මට කියලා තිබ්බා මේ ලැප්ටොප් එකකින් හරි එහෙම කම්පියුටර් එකකින් හරි එහෙම මේ ලොග් වුණාම එනං එහෙම අවුලක් නෑ කියලා කිව්වා ඉතින් මම පොඩ්ඩක් ඒක චෙක් කරගන්න ඔයා බලලා හරි අනිත් ළමයින්ට නම් නෑ කියලා දාලා තියෙනවා කලින් හැබැයි කලින් ළමයින්ටත් එහෙම වුණා මොබයිල් එකකින් ඉදින් තමයි ගොඩක් එහෙම වෙනවා කියලා කිව්වේ එහෙම මේ PC එකකින් වගේ ඉද්දි ලැප්ටොප් එකකින් හරි ඉද්දි එහෙම නම් ගැටලු වෙන්නේ නෑ කියලා කිව්වා ඔයාලා කනෙක්ෂන් වල තමයි මම හිතන්නේ මොකක් හරි අවුලක් ඇත්තේ හරි අද මේ තීරණ නිසා ලොකු ගැටලුවක් නෑ අහගෙන ඉන්න මේ මොකක් හරි අඩුපාඩුවක් තිබුණොත් එහෙනම් මම රෙකෝඩින් එක දෙන්නම් රීම හරිද හරි මේ බලාගන්න එහෙනම් ඔන්න එයා ගිණුම්කරණයට දීලා තියෙන නිර්වචනය ළමයි මෙන්න මේක මේ ඔන්න මාත් එක එකපාරක් බලාගෙන ඔයා නිර්වචනේ බලාගන්න ඔන්න රීම පොඩ්ඩක් මේ මීටින් එකෙන් පොඩ්ඩක් මේ අයින් වෙලා ඇවිල්ලා හරි පොඩ්ඩක් ගිහින් බලන්න ඕන නං හරි මෙන්න නිර්වචනේ මොකක්ද කියන්නේ ව්‍යාපාරයක ඇල්මැටි පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ගිණුම් කරන ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය දැන් මම දන්නවා මෙහෙම කිව්වට මෙලෝඩයක් ඔයා නම් කියයි තදියට ලියලා තියෙනවා බෝඩ් එකේ මෙලෝඩයක් තේරෙන්නේ නැහැ නේ සර් කියලා කියනවා මම දන්නවා තේරෙන්නේ නැහැ කියලා මම මේ හැම එකක්ම එකින් එක වෙන වෙනම ඔයාට කියලා දෙනවා මොකද්ද මේකෙන් පැහැදිලි කරන්න කියලා හැබැයි ඊට කලින් මම ඔයාලට චුට්ටක් සරලව කියන්න ළමයි ඇත්තටම ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා චුට්ටක් මේ පැත්ත බලන්න
ගිණුම්කරණය කියන එකෙන් අපි කරන්නේ ළමයි හරි ඔයා දන්නව නේද මේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශව කියන කට්ටිය ඇල්මැති පාර්ශව ගැන ඔයා ඉගෙනගෙන තියෙනවනේ කවුද අයිතිකරු කළමනාකරු සේවකයෝ පාරිභෝගිකයෝ ගනුදෙනුකරු මේ පාරිභෝගිකයෝ සැපයුම්කරුවෝ තරංකරුවෝ මූල්‍ය ආයතන රජය ප්‍රජාව ඇල්මැති පාර්ශව මෙන්න මෙයාලට ඕනේ කරන තොරතුරු දෙන එක තමයි ළමයි ගිණුම්කරණයෙන් කරන්නේ. ඕක තමයි සරල කතන්දරේ. තේරුණාද? ගිණුම්කරණයෙන් කරන්නේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඕනේ කරන තොරතුරු දෙන එක. මොන තොරතුරුද දෙන්නේ? සල්ලි ගැන තොරතුරු. එහෙම නැත්නම් මුදල්මය තොරතුරු. එහෙම නැත්නම් අපි එකට කියනවා මූල්‍ය තොරතුරු කියලා. හරි? මූල්‍ය තොරතුරු. දැන් චුට්ටක් මේ බලන්න. හරි? දැන් චුට්ටක් මේ බලන්න. ඔන්න අපි හිතමු. හරි? ඔන්න අපි හිතමු අපි නිකන් උදාහරණයක් ගමු. අපි නිකන් මේ අපි හිතමු ඔන්න ව්‍යාපාරයක් තියෙනවා. හරි? මෙන්න ව්‍යාපාරයක් තියෙනවා. හරි? ඔන්න ව්‍යාපාරයක් තියෙනවා. මෙන්න ඉන්නවා මේ ව්‍යාපාරයේ අයිතිකරු. හරි? මෙන්න ඉන්නවා මේ ව්‍යාපාරයේ අයිතිකරු. පැහැදිලිද? ඔන්න බලාගන්න. මෙන්න ඉන්නවා ඔයා. හරි? මෙන්න ඉන්නවා ඔයා. මෙන්න ඉන්නවා ඔයා. දැන් අපි හිතමු මේ ව්‍යාපාරයේ අයිතිකරු ඇවිල්ලා ඔයාගේ යාළුවෙක් කියලා. හරි? ඔයාගේ යාළුවෙක් තමයි මේ අයිතිකරු. දැන් ඔන්න මෙන්න මේ ඔයාගේ යාළුවා හරි? අපි කියමු ඔයාට ඕනනම් එයාට නිකන් X කියලා දාගමු. හරි? X කියලා දාගමු. මෙන්න මේ ඔයාගේ යාළුවා ඔයාට කියනවා මචං මම බිස්නස් එකක් කරගෙන යනවා. හරි? මට මෙහෙම බිස්නස් එකක් තියෙනවා. ඇඳුම් කඩයක් හරි රෙදි මොනවා හරි ඔන්න මට මෙහෙම බිස්නස් එකක් තියෙනවා. පුළුවන් නම් උඹේ අතේ එහෙම සල්ලි මොන හරි සල්ලි කීයක් හරි තියෙනවා නම් පුළුවන් නම් දාලා මගේ බිස්නස් එකට ජොයින් වෙන්න මාත් එක්ක. හරි? මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාට කියනවා. එයාත් එක්ක එකතු වෙන්න, එයාත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාරය කරගෙන යන්න කියලා ඔයාට පොඩි නේ යෝජනාවක් දානවා. දැන් ඔයා හරි එයා ඔයාගේ යාළුවා කියලා හිතලා ඔයාගේ අතේ තියෙන එහෙම නැත්නම් ඔයා ඉතුරු කරගත්ත සල්ලි ටික හොයන්නේ බලන්නේ නැතුව එයාගේ ව්‍යාපාරයට ඔයා දානවද ගිහිල්ලා? එහෙම දාන්නේ නැහැ. හරි? එහෙම දාන්නේ නැහැ. ඔයා මුලින්ම මොකද කරන්නේ? ඔයා මෙයාගෙන් අහලා දැනගන්න ඕනේ මේ ව්‍යාපාරයේ ඇත්තටම මොන වගේ තත්යකද මේ වෙනකොට තියෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මෙහෙම. ඔන්න හැම මාසෙම දවසින් දවස පාඩු ලබන ව්‍යාපාරයකට ඔයාගේ සල්ලි දාලා ඔයා මේ ව්‍යාපාරයත් එක්ක එකතු වෙනවද ළමයි කවදාවත්? නෑනේ. හීනෙන්වත් එහෙම කරන්නේ නෑනේ. මගේ සල්ලි ටික දාලා මම මේ ව්‍යාපාරය ගොඩ දාලා දෙන්න ඕනේ. හරි? කියලා ඔයා එහෙම කරනවද? එහෙම කරන්නේ නෑනේ ඔයා. ඔයා එහෙම මෝඩනේ. ඔයා එච්චර එහෙම පරාර්ථකාමී නෑනේ ඔයා. නේ ඔයා එහෙම ආත්මార్థකාමීනේ. එහෙම දාන්නේ නැහැ. හරි ආත්මార్థකාමී නෙමෙයි. ඕක තමයි ඇත්ත තත්ත්වය. එහෙම දාන්නේ. ඒ නිසා ඔයා මුලින්ම මෙයාගෙන් අහනවා මොකද්ද? මට කියහන්කෝ බලන්න නිකන් ගිය මාසේ කොහොමද ප්‍රොෆිට් තිබ්බද? ලාභ තිබ්බද කියලා කියනවා. එතකොට මෙයා ඔන්න කියනවා මොකද්ද? මෙයා කියනවා පිස්සුල වගුණක් කතා කරනවා. ගිය මාසේ ලක්ෂ 10ක් ප්‍රොෆිට්. හරි? මිලියනයක් ප්‍රොෆිට්. හරි? මිලියනයක් ලාභ තියෙනවා. ඒකනේ එන්න කියලා කියන්නේ. නැත්තම් නිකන් කියනවාද කියලා එයා කියනවා එතකොට එයා. හරි? එයා කියනවා ඔයාට ගිය මාසේ ලක්ෂ 10ක් ලාභ තියෙනවා. ඔයාගේ සල්ලි ටික දාන්නකෝ අපි ඔක ඩබල් ට්‍රිපල් කරලා ගමු කියලා කියනවා. හරි? දැන් ඔන්න ඔයාට පොඩි තොරතුරක් හම්බුණා මොකද්ද? මේ ව්‍යාපාරයේ ගිය මාසේ ලක්ෂ 10ක ලාභයක් ලබලා තියෙනවා. එහෙනම් ඉතින් මං සල්ලි දාලා ජොයින් වුණාට නේ නරකක් වෙන්නේ නැති වෙයි මට කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? හිතෙනවානේ. මෙන්න මෙයා දුන්නා නේද ඔයාට තොරතුරක්. මොකක්ද දුන්න තොරතුර? ව්‍යාපාරයේ ගිය මාසේ ලාභය රුපියල් ලක්ෂ 10යි. මෙන්න මේකට තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. තේරුණාද? මේක ඇවිල්ලා ව්‍යාපාරයේ ඇතුලේ තියෙන මුදල් සම්බන්ධ තොරතුරක්. මූල්‍යමය තොරතුරක්. මෙන්න මේ මූල්‍යමය තොරතුරු ළමයි ව්‍යාපාරයේ ඉන්න විවිධ පාර්ශවයන්ට ලබා දෙන එකට තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. මෙන්න මේ මූල්‍ය තොරතුරු අපි ව්‍යාපාරයේ අයිතිකරුන්ට දෙනවා, කළමනාකරුවන්ට දෙනවා, මූල්‍ය ආයතනවලට දෙනවා, පාරිභෝගිකයන්ට දෙනවා, සැපයුම්කරුවන්ට දෙනවා. හරි? මෙන්න මේ ඔය කියන ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරයේ තොරතුරු ලබා දීමේ මේ ක්‍රියාවලිය තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. තේරුණාද ඔයාලට? පැහැදිලිද? right. එහෙනම් ඔන්න ඕක තමයි ළමයි සරලවම ගිණුම්කරණය කියලා අපි අදහස් කරන්නේ. හරි? right. ඔයා ලියාගත්තනේ මේ මාතෘකාව ලියාගත්තනේ. ඔයා මුලින්ම පොඩි නිර්වචනයක් විදිහට මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ අපි මේක පැහැදිලි කරගමු. හරි? ඔයා මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. ගිණුම්කරණයේ හැඳින්වීම කියලා ලියාගත්තනේ. හරි. ඒ අර්ථය ඔයා මෙහෙම ලියාගන්න. ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ඔය ලියන එක කොටු කරගන්න එහෙම එපා. හරිද? මම ඔයාලට කොටු කරගන්න වෙනම නිර්වචනයක් දෙනවා. එහෙම ලගින් ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට මේ බෝඩ් එකේ තියෙන තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන
ගිනුම් කරන ඒකකයකට අදාළ. ගිනුම් කරන ඒකකයකට අදාළ. ගිනුම් කරන ඒකකයකට අදාළ. ගිනුම් කරන ඒකකයකට අදාළ. ආර්ථික තොරතුරු සැපයීමේ ආර්ථික තොරතුරු සැපයීමේ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියයි සමස්ත ක්‍රියාවලියයි. ගිනුම් කරන යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ගිනුම් කරන ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියයි. සමස්ත ක්‍රියාවලියයි. ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියයි. හරි. ලියාගත්තද? හරි. හරිනේ? හරි. එහෙනම් මේ පැත්ත බලන්න. හරි. ඔන්න දැන් ඔයා නිර්වචනේ ලියාගත්තා. හරි. නිර්වචනේ ලියාගත්තා. ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ආය පාරක් බලා ගන්න. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ගිණුම් කරන ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. හරි. දැන් අපි මම දන්නවා ඔයාට මේ නිර්වචන ලිව්වට මේකේ එහෙම කිසිම දෙයක් පැහැදිලි නැහැ. දැන් අපි මේකේ කෑල්ලෙන් කෑල්ල වෙන් කරලා ගමු. හරි. මේ දින දැනුම හොඳට ඔලුවට දාගන්න. ඔයා A level වලදී කොමර්ස් කරොත් එහෙම A level වල කොමර්ස් වලදීත් ඔයාට මේ ටික මෙන්න මේ විදිහට උගන්වනවා. හරි. ඔය හරබැර කියලා මම කියපු කියලා දීපු දේවල් එහෙම ඔයාට උගන්වනවා. ඔයා දැනගන්න මේ ගිණුම්කරණය කියන එක රඳා පවතින ළමයි ඔන්න ඔය හර සහ බැර කියන එක දෙක මත. නේ? ඒක තමයි ඇවිල්ලා මේ ගිණුම්කරණයේ කකුල් දෙක වගේ. හරි. කකුල් දෙකන්නේ නේ කකුල් දෙකනේ අපිත් මේ අපේ ශරීරයේ රඳවගෙන ඉන්නේ. ඒක තමයි හර බැර කියලා කියන්නේ. ඒක තමයි ගිණුම්කරණයේ නේ හොඳම දෙක. හරිද? ඒ නිසා තමයි කියන්නේ අපි මේ හර බැර මේ ක්ලාස් එකේ උනත් නේ හර බැර හරි රහට කියලා දාලා තින්නේ ඒකයි. හරි? හර බැර ගැන වාට දැම්ම ඉගෙන ගන්න නෑ. හරිද? හර බැර ගැන දැම්ම ඉගෙන ගන්න නෑ. මේ පාඩමේ ඉගෙන ගන්න නෑ. ගිණුම්කරණ සමීකරණ පාඩමේ හර බැර ගැන ඉගෙන ගන්න නෑ. ඊට පස්සේ පාඩමේ තමයි හර බැර ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි මෙන්න මේ නිර්වචනේ පොඩ්ඩක් පැහැදිලි කරගමු ළමයි. මේ බලන්න. මේකේ මුලින්ම පළවෙනියෙන්ම මම ඔයාලට ලියලා තියෙන්නේ මොකද්ද? ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට. දැන් ඔයා ඇල්මැති පාර්ශව කවුද කියලා ඔයා දන්නේ නැද්ද? ඔයා බබාද? නෑ ඔයා දන්නවා ඇල්මැති පාර්ශව කවුද කියලා. කවුද ව්‍යාපාරයක ඉන්න ඇල්මැති පාර්ශව ළමයි? අයිතිකරුවෝ ඉන්නවා. ඊට පස්සේ කළමනාකරුවෝ ඉන්නවා. ඊට පස්සේ සේවකයෝ, පාරිභෝගිකයෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, රජය, ප්‍රජාව ඔන්න ඉන්නවා ඇල්මැති පාර්ශව. ඒක ඔයා දන්නවනේ නේ. ඒක ඔයා දන්නවා. ඔන්න ඔය කියන ඇල්මැති පාර්ශවයන්ට හරි ඔන්න ඔය කියන ඇල්මැති පාර්ශවයන්ට තප්පරයක් දෙන්න. හරි. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන මොනවද මේ ගන්නවා කියන තීරණ ළමයි? මොනවද මේ ගන්නවා කියන තීරණ? දැන් අපි උදාහරණයක් ගමු අයිතිකරුවෙක්. අයිතිකරුවෙක්ට යම්කිසි ව්‍යාපාරයක් ගැන දැනගන්න ඕනේ මොනවද? ඒ ව්‍යාපාරය කොච්චර ලාභයක් උපයලා තියෙනවද? නැත්නම් අයිතිකරුවෙක්ට දැනගන්න ඕනේ නැද්ද? ඒ තමන්ගේ ව්‍යාපාරයේ කොච්චර ලාභයක් උපයලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. හරි? එයා දැනගන්නේ ඒක මොකෙන්ද? ගිණුම්කරණය හරහා. ගිණුම්කරණයෙන් තමයි දැනගන්නේ අයිතිකරු ලාභය ගැන. හරි? ඊට පස්සේ අපි ගමු කළමනාකරුවෙක්. හරි? කළමනාකරුවෙක් මොකද්ද කරන්නේ? ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඕන කරන සැලසුම් ටික හදන එක. පැහැදිලිද? එහෙනම් මේ සැලසුම් ටික හදාගන්න ඒ කළමනාකරු ඒ ව්‍යාපාරයේ නේ ආදායම් කොච්චරයිද වියදම් කොච්චරයිද නේ ඔන්න ඔය මූල්‍යමය පැත්ත දැනගෙන ඉන්න ඕනේ නැද්ද? දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් කළමනාකරුට ඒ ඕනේ කරන ඒ තීරණ ගන්න ඕනේ කරන තොරතුරු දෙන්නේ කවුද? ගිණුම්කරණේ. හරි? ගිණුම්කරණේ. අපි ගමු සේවකයෙක්. සේවකයෙක්ට ව්‍යාපාරයෙන් එයාට දැනගන්න තියෙන්නේ මොනවද? Tamanට කොච්චර පඩියක් හම්බ වෙයිද? හරි? Tamanට කොච්චර බෝනස් එකක් හම්බ වෙයිද? අමතර ප්‍රතිලාභයක් හම්බ වෙයිද? කියලා එයා දැනගන්න ඕනේ නේද? එයා ඒ ගැන තොරතුරු දැනගන්නේ මොකෙන්ද? ගිණුම්කරණේ. හරි? ගිණුම්කරණේ. අපි ගමු නිකන් මූල්‍ය ආයතනයක්. මූල්‍ය ආයතනයකට ව්‍යාපාරයකින් මොනවද දැනගන්න තියෙන තොරතුරු? හරි? ව්‍යාපාරයකින් මොනවද දැනගන්න තියෙන තොරතුරු? අපි දන්නවා මූල්‍ය ආයතන මොකද කරන්නේ? ව්‍යාපාරයට ණය දෙන එක. හරි? මූල්‍ය ආයතන කියන්නේ බැංකුනේ. බැංකුව මොකද කරන්නේ? ව්‍යාපාරයට ණය දෙනවා. ණය දුන්නට පස්සේ බැංකුවට දැනගන්න ඕනේ නැද්ද ළමයි? මූල්‍ය ආයතනයට දැනගන්න ඕනේ නැද්ද? මම මේ දීපු ණය ටික මූ මට ආපහු දෙයිද? මූ දෙන්නේ නැති වෙයිද කියලා යාට දැනගන්න ඕනේ නැද්ද? දැනගන්න ඕනේ. එහෙනම් මේ දැනගන්න එයා තොරතුරු ගන්නේ මොකක් කරාද?
ගිණුම්කරණය හරහා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදියට. ඔන්නවා තමයි තීරණ ළමයි. අයිතිකරුට ලාභය ගැන දැනගන්න, කළමනාකරුවන්ට හදන සැලසුම් ගැන තීරණ ගන්න, සේවකයන්ට කොච්චර වැටුපක් හම්බ වෙයිද කියලා දැනගන්න, ඊට පස්සේ මූල්‍ය ආයතන වලට නේ එයා දුන්න ණය ටික ආපහු අය කරගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න, සැපයුම් කරුවන් සපයපු භාණ්ඩවල මුදල් ටික යාලට හරි වෙලාවට ලැබෙයිද කියලා දැනගන්න. මෙන්න මේවා තමයි තීරණ කියලා කියන්නේ. තේරුණාද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන. මෙන්න ඊළඟ පොයින්ට් එක. මේ දෙකම ඔයාලට ගැටලුවක් නෑ. ඇල්මැති පාර්ශව කවුද කියන්නේත් ඔයා දන්නවා. දැන් තීරණ කියන්නේ මොනවද කියලාත් ඔයා දන්නවා. මෙන්න අලුත් එකක් තියෙනවා. ගිණුම් කරන ඒකකයකට අදාළ ළමයි. මොකද්ද ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ? මෙතනදි මම ඔයාට මුලින්ම මේක සරලව කියන්නම්. ඔයා දැනගන්න, හරි? ඔයා දැනගන්න තනුක ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ මොකක් හරි ව්‍යාපාරයකට. මොකද්ද? සරලම උච්චරය. මොකද්ද ගිණුම් කරන ඒකකයක් කියන්නේ රුගී? මොකක් හරි ව්‍යාපාරයකට තමයි ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ ඔච්චරමයි. හරි? ඔක හොඳට උඩ දාන්න. මොකද්ද ගිණුම් කරන ඒකකයක් කියන්නේ? මොකක් හරි ව්‍යාපාරයකට. දැන් ඒක ඇවිල්ලාම ඒකත් චුට්ටක් මේ බලන්න. ව්‍යාපාරයක් කියලා කියපුවාම ඒක ඇවිල්ලා ළමයි දැන් ඔයාට සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කියලා කියපම මොකද්ද මතක් වෙන්නේ? බිල්ඩින් එකක් තියෙනවා මෙන්න මොකක් හරි භාණ්ඩයක් විකුණනවා. ඔන්න ඕක තමයි ව්‍යාපාරය. හරි? ඔයා එහෙමනේ හිතන්නේ. හැබැයි ඇත්තටම ව්‍යාපාරයක් කියලා කියන්නේ එහෙමම නෙමෙයි. නිකන් බිල්ඩින් එකක් තියෙන මෙහෙම නේ බඩු විකුණන තැනක්ම නෙමෙයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. සමහර විට ළමයි මේ බලන්න මේ එක තනි මිනිස්සෙක් උනත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හරි? මේ එක තනි මිනිස්සෙක් උනත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? දැන් උදාහරණයක් ඔයා හිතන්න මෙහෙම. දැන් මේ පාඩම ගැන පට්ට දැනුමක් මේ දෙන්නේ හරි? ගිණුම් කරන හැඳින්වීම ලෙසටම කරනවා මේ. හරි? කිසිම පන්තික මෙච්චර කියලා දෙන්නේ නැහැ. හරි? අපි ලස්සන නෙමෙයි අපි ගානට වැඩේ කරනවා. හරි? සිලබස් එකක් කවර් කරලා පේපර්ස් ටික කරලා ඔක්කොම කරනවා. ඒ අතර මේ සියලු දැනුම දෙනවා. හරි? ඉස්කෝලේ ළමයිකින් අහලා බලන්න මෙච්චර දන්නේ නැහැ ලොවෙත්. හරිද? දැනගත්තොත් කියන්න මට ඇයි. හරි? අමිවා ගිණුම් දැන් තනි මිනිස්සෙක් වුණත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණ එහෙම කොහොමද ඔයා කියන්නේ සර්? එහෙම කොහොමද ඔයා කියන්නේ? දැන් ඔයා හිතන්න මෙහෙම. දැන් අපි ගමුකෝ නිකන් ගායකයෙක් ගමු. කවුද ගන්නේ? දැන් අශිහාන් මීරංග ගමු. හරි? සීන කුමාරයා ගමු අපි. හරි? සීන කුමාරයා. නැත්නම් තව සීන කුමාරයෙක් ඉන්නවා Facebook එකේ එහෙම ඔයාලා දැකලා තියෙනවද? දැන් මොකද්ද මිනිහගේ නම? සිහාන් මීරංගගේ සින්දු කියන්නේ කවුද අර මේ මොකක්ද මොන මෑන්ගේ නම මතක නෑනේ. අස්නික නේද? ඔව් අස්නික සිල්වා ඉන්නේ. හරි. අපි තමයි අස්නික සිල්වා කියලා. හරිද? අර සිහාන් මීරංග කියන අද තනියෙන්ම කියලා කියන්නේ. හරිද? ඒ වගේ. දැන් අපි කියන ගායකයෙක් මෙන්න මේ වගේ. දැන් ගායකයෙක් කියලා කියන්නේ මෙයා ඇවිල්ලා නිකන් අර බිල්ඩින් එකක් තියෙන හැම කඩයක් කරන කෙනෙක්ද? නෑ. හරි? හැබැයි මං කියනවා මෙයාත් ව්‍යාපාරයක් කියලා. එහෙම කොහොමද කියන්නේ සර් ඔයා? දැන් ළමයි. ඔයා හිතන්නකෝ දැන් සිහාන් මීරංග අපි ගමු. නැත්නම් කාංචන අනුරාධි ගමු. දැන් එයත් ඔන්න හරි එයත් ඔන්න මියුසිකල් ෂෝස් වලට ගිහිල්ලා එයා සල්ලි හම්බ කරන්නේ නැද්ද? සල්ලි හම්බ කරනවා. ඔයා හිතන විදිහට මෙයා ඇවිල්ලා මෙයාට ගිණුම් කරණය සයිඩ් එකක් මෙයාගේ නැද්ද? නැත්තේ මොකද තියෙනවා. හරි? මෙයාගෙත් ගිණුම් කරණය සයිඩ් එකක් තියෙනවා. මෙයාත් ඇවිල්ලා එයා හම්බ වෙන ආදායම එයා වියදම් කරන ඒවා එයා වෙනම එයාගේ ගනුදෙනු එයා සටහන් කරගන්නවා. තේරුණාද? එහෙනම් ඔයා දැනගන්න ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ ව්‍යාපාරයක් කියලා මං කිව්වට ඒක අර භෞතිකව තියෙන ආයතනයක්ම නෙමෙයි. කවුරු හරි තනි මිනිස්සෙක් උනත් හරි තනි මිනිස්සෙක් උනත් ගිණුම්කරණය කරනවා නම් හරි ගිණුම්කරණය කරනවා නම් එයත් ගිණුම්කරණ ඒකකයක් විදිහට අපි සලකනවා. තේරුණාද? එහෙනම් ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ ඔන්න ඕකට. තේරුණාද ඔයාලට? ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ ඔන්න ඕකට. පැහැදිලිද ඔයාලට? රයිට්. එහෙනම් ඔයා මෙන්න මේක පොඩ්ඩක් මුලින්ම අපි ලියාගෙනමු. මේ දෙක ඔයාලට පැහැදිලිනේ. මේක ඇවිල්ලා ඔයාලට අලුත් කතන්දරයක් ගිණුම්කරණ ඒකකයක් කියන එක. ඔයා යටින් ලියා ගන්න අර නිර්වචනේ ලියාගත්ත දෙන යටින් එහෙම ලියා ගන්න. ගිණුම්කරණ ඒකකයක් යනු ගිණුම් කරන ඒකකයක් යනවා. දැන් පාඩම හොඳට අහගෙන ඉන්න ඕනේ ඈ. හරි? ලස්සනට අහගෙන ඉන්න ඕනේ. මුල ඉඳන් අගට එනකන් සුපිරියර් කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි? කෑල්ලෙන් කෑල්ල යන්නේ. ලස්සනට මේ ගිණුම් කරන ඒකකයක් යනු ගිණුම්කරණය නැමැති ක්‍රියාවලියට භාජනය වන ගිණුම්කරණ ඒකකයක් යනු ගිණුම්කරණය නැමැති ක්‍රියාවලියට භාජනය වන ගිණුම්කරණය යනු ගිණුම්කරණ ඒකකයක් යනු ගිණුම්කරණය නැමැති ක්‍රියාවලියට භාජනය වන ගිණුම්කරණ ඒකකයක් යනු ගිණුම්කරණය නැමැති ක්‍රියාවලියට භාජනය වන පුද්ගලයෙක් කමාවක් ආයතනයක් පුද්ගලයෙක් ආයතනයක් හෝ රජයක් වේ
රජයක් වේ. හෝ රජයක් වේ. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, රජයක් වෙන්නත් පුළුවන්. හරි? රජයක් වේ. උදාහරණයක් ලියාගන්න. පහලින් උදාහරණයක් ලියාගන්න. පහලින් උදාහරණයක් ලියාගන්න. මගේ වේගය වැඩිද? නෑනේ. උදාහරණයක් ලියාගන්න. x නැමැති පුද්ගලයා x නැමැති පුද්ගලයා ගිණුම්කරණය කරයි නම් 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 ගිණුම් කරන ඒකකය වන්නේ x වේ. හරි? ගිණුම් කරන ඒකකය වන්නේ x වේ. ගිණුම් කරන ඒකකය වන්නේ x වේ. ගිණුම් කරන එකකේ වන්නේ x වේ. හරිනේ? පැහැදිලිද? එහෙනම් ගිණුම් කරන එකකයක් කියලා කියන්නේ ව්‍යාපාරයක්. ඒක ආයතනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, රජයක් වෙන්නත් පුළුවන්. හරිද? right. ඔයා යටින් ලියා ගන්න චූටි ලස්සන මම ඔයාලට පොඩි ලස්සන කෑල්ලක් කියලා දෙන්න යන්නේ. හරි? ඔයා යටින් පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න ළමයි ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. හරි? මේක ඇවිල්ලා නිකන් ඔයාලා ඉස්කෝලේ මේක කියන්නෙත් නැති වෙයි සමහර විට. හරි? හැබැයි මේක තමයි ඔයාට මේ පාඩමේ ඔයාගේ ඔළුවට දෙන්න ඕනෙම දේ. හරි? ඔයාගේ ඔළුවට දෙන්න ඕනෙම දේ මේක තමයි. නැත්තම් සමහර ළමයින්ට ඇත්තටම ගිණුම් කරන කියන්නේ මේක පැටලෙනවා. මෙන්න මේක ඔයාගේ ඔළුවට දුන්නේ නැති නිසා. හරි? ඒ නිසා ලියා ගන්න මාතෘකාවක් ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය. කියලා ලියා ගන්න අනුමාතෘකාවක්. ගිණුම් කරන ඒකක සංකල්පය. හරි? ලියාගත්තද? ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. හරි. දැන් මේ පැත්ත බලන්න. හරි? ඔන්න පෑන බිමින් තියලා. හරි? මම අහන දේ හොඳට ඔලුවට දාගෙන මට උත්තර දෙන්න. හරි? මම අහන දේ හොඳට ඔලුවට දාගෙන උත්තර දෙන්න. ළමයි. දැන් අපි ඔන්න මේ වෙනකොට පාඩම් 3ක් ඉවර කරලා තියෙන්නේ. හරි? මෙන්න මේ පාඩම් වලදී අපි ඉගෙන ගත්තා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඔයා ඉගෙන ගත්තා. දැන් ඔයා ව්‍යාපාරයක් මොකක්ද කියන නිර්වචන ඔයාට කියන්න කියලා කිව්වොත් ඔයා කියනවා මට. හරි? කියලා කිව්වට එහෙම කියන්නේ නැහැ සමහර කට්ටිය නේද? ඔව් පාඩම් නැහැ නේ. හරි? ව්‍යාපාරයක් කියන එක ඔයා දන්නවා. හරි? මෙන්න මේකයි කියලා ඔයාට හිතා ගන්න හරි පුළුවන් නේද? තමයි ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේකයි කියලා. ඒ වගේම ඔයා දන්නවද මේ ව්‍යාපාරයේ අයිතිකරුවෙක් කියලා කෙනෙක් ඉන්නවා? අයිතිකරු කියන්නේ කවුද කියලාත් ඔයා දන්නව නේද දැන්? දන්නවා. ඔයා ව්‍යාපාරයක්ත් ඔයාට ඔළුවෙන් හිතා ගන්න ඕන ව්‍යාපාරයක් තියෙනවා. කඩයක් තියෙනවා. හරි? ඔන්න ඒකේ අයිතිකරුත් ඉන්නවා. ඔන්න කඩේ එළියට වෙලා අයිතිකරුත් ඉන්නවා. දැන් ඔන්න අයිතිකරුත් මට ඔළුවට දාගන්න. හරි. දාගත්ත නේද ඔළුවට? හරි. දැන් එන්න බෝඩ් එකට. මෙන්න බලන්න. මෙන්න තියෙනවා ඔයායේ හිතාගත්ත ව්‍යාපාරය. හරි? මෙන්න තියෙනවා ඔයායේ හිතාගත්ත ව්‍යාපාරය. හරි? මෙන්න ඉන්නවා ඔයායේ හිතාගත්ත අයිතිකරු. හරි? මෙන්න තියෙනවා ඔයා හිතාගත්ත ව්‍යාපාරය. මෙන්න තියෙනවා මෙන්න ඔයායේ හිතාගත්ත අයිතිකරු. මං අහන ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක්. මට මේකට හැමෝම උත්තර දෙන්න වැරදුනාට කම් නැත. හරි? මං දන්නවා ඔයා එහෙම ඉගෙනගෙන නැහැ නේ මේක. ඔයා හිතන ඔයා ටිකක් කල්පනා කරලා ඔයාට හිතන උත්තරේ මට දෙන්න. හරි? අපි ගිණුම් කරනේදී ඔන්න මගේ ප්‍රශ්නය. අපි ගිණුම් කරනේදී මං ඊට පස්සේ මේක පැහැදිලි කරලා දෙනවා ඔයාට. අපි ගිණුම් කරනේදී සලකන්නේ මෙන්න මේ ව්‍යාපාරයයි මෙන්න මේ අයිතිකරුයි. මෙන්න මේ ව්‍යාපාරයයි මෙන්න මේ අයිතිකරුයි මේ දෙන්න. හරි? මේ දෙන්න දෙන්නෙක් විදිහටද? මෙන්න මේ දෙන්න දෙන්නෙක් විදිහටද? එහෙම නැත්නම් මෙන්න මේ දෙන්නම එක්කෙනෙක් විදිහටද? ඔයා මට ඔයාට හිතන උත්තරේ chat එකට දාන්න. දෙන්නෙක් නම් දෙක දාන්න, එක්කෙනෙක් නම් එක දාන්න. හරි? ඔන්න මං ආය අහනවා ප්‍රශ්නය. මම මේක කියලා දුන්නේ නැහැ ඔයාට. කියලා දෙන්න තමයි මේ හදන්නේ. අපි ගිණුම් කරණයේදී මෙන්න මේ ව්‍යාපාරයයි මෙන්න මේ අයිතිකරුයි මේ දෙන්න සලකන්නේ මේ දෙන්න දෙන්නෙක් විදිහටද? මේ දෙන්නම එකෙක් විදිහටද? ඔයාට හිතන විදිහට මට දාන්න chat එකට උත්තරේ. ඔයාට හිතන විදිහට මට දාන්න chat එකට උත්තරේ.
දෙන්න දෙන්නෙක්ද දෙන්න එක්කෙනෙක්ද ඔයාට හිතන විදියට මොකද කියන්නේ මොකද කියන්නේ කීප දෙනෙක් දාලා තියෙන උත්තරේ හැමෝම දාන්න මට මේකට ඔයාගේ උත්තරේ ඕනේ මට හරි වැරදුනට කවන්නේ මම දන්නා වැරදි හරි හරි මොකද කියන්නේ අනිත් අයත් දාන්න අනිත් අයත් දාන්න දාන්න හරි අනිත් අයත් දාන්න අනිත් අයත් දාන්න හරි හරි රයිට් මේන් අහගන්න මේ හොඳට ඔලුවට දාගන්න හරි කවදාවත් අමතක කරන්න එපා මම දන්නවා ඔයාගෙන් එන උත්තරේ මොකක්ද කියලා ඒ උත්තරේ ඒ විදිහටම ලෙසටම ආවා ඇයි එහෙම ඒ උත්තරේ එන්න හේතුව ඇයි මට කියන්න ඔයා හිතුවේ මොකද්ද ඔයා හිතුවේ ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නෙක් නෙමෙයි දෙන්නම එකෙක් කියලා ඔයා හිතුවේ ඔයා එහෙමනේ හිතුවේ දැන් එන උත්තරත් එහෙම එන්නේ හරි කවුරුවත් දෙක කියන උත්තරේ මට දැම්මේ නැහැ හරි මම දැක්කේ නැහැ දැම්මේ නැහැ හරි දැම්මේ නැහැ නේ දැම්මේ නැහැ එක තමයි හැමෝම දැම්මේ ළමයි හැබැයි ඔයාගේ උත්තරේ වැරදි හොඳ දැන් දානවා දෙක හරි දෙක තමයිද හරිද දැන් දාලා වැඩක් නැහැ කලින් දාන්න ඕනේ හරිද දෙන්න මේ හරි දෙන්නේ හරිද එහෙම කොහොමද කියන්නේ දැන් දානවා දැන් දෙක හරි දෙක බක හරිද මේ දෙන්න එක්කෙනෙක් හරි සරි දෙන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ කොහොමද එහෙම කියන්නේ ඊට කලින් මං කියන්නම් ඇයි ඔයා මේ උත්තරේ දුන්නේ කියලා හරි මං ඔයාට මෙන්න නිශ්ශබ්ද ගහගන්න මෙන්න මං ඔයාට මේ වෙනකන් උගන්වපු හැම පාඩමකම උදාහරණ දෙද්දී එහෙම මං ඔයාට කියලා තියෙනවා ඔයා හිතන්නා මේක ඔයාගේ ව්‍යාපාරය හරි අපි දැන් උදාහරණ එහෙම ගද්දී එහෙමනේ ගන්නෙ මෙන්න ඔයාගේ ව්‍යාපාරය ඔයා තමයි අයිතිකරු හරි ඔයාගේ තමයි බිස්නස් එක නේ ඔයාගේ තමයි ව්‍යාපාරය ඔයා තමයි අයිතිකරු එහෙම නේද අපි උත්තර ගත්තේ මේ උදාහරණ ගත්තේ ගොඩක් අපි අර කලින් පාඩම් වලදී ඉන්නේ ඒක ඔයාගේ ඔළුවේ තිබුණා හරි ඒක ඔළුවේ තිබුණ නිසා ඔයා මට උත්තර දුන්නා ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නෙක් නෙමෙයි දෙන්න එක්කෙනෙක් කියලා එහෙම නේද දුන්නේ ඔව් එහෙම තමයි දුන්නේ හැබැයි ළමයි ඔන්න අද ඉඳලා මතක තියාගන්න ඒ තියරිය මෙතනින් සම්පූර්ණයෙන්ම ඔළුවෙන් අයින් කරන්න හරි ඒ තියරිය සම්පූර්ණයෙන් ඔළුවෙන් අයින් කරන්න මෙච්චර කාලෙකදී උදාහරණ ගන්න ඒක ගත්තර කමන්නේ හරි ඒකනේ සර් තමයි වැරද්දුවේ ඔයා මෙතන වරද්දලා නිකන් දැන් ටිකක් අපිට නිකන් මේ අනම්මනම් කියන්න එපා නිකන් නැද්ද නිකන් මේ හරියට උගන්නන්න ඕනේ හරිද නෑ හරිද මං හරියට ගන්නවා අපි උදාහරණ ගද්දි මං ඔයාලට නිකන් හිතන්න කිව්වනේ ඔයා අයිතිකරුවෙක් කියලා හිතලා උත්තර දෙන්න කියලා හැබැයි දැන් මෙතනින් එහාට ඔයා එහෙම හිතන්න එපා හරිද එහෙම හිතන්න එපා ඇයි දැනගන්න ළමයි අපි ගිනුම් කරනේදී සලකන්නේ මෙන්න මේ ව්‍යාපාරයයි මෙන්න මේ අයිතිකරුයි මුන් දෙන්නෙක් විදිහට නෙමෙයි මුන් දෙන්න එක්කෙනෙක් විදිහට නෙමෙයි මුන් දෙන්නෙක් විදිහට හරි ඒ කියන්නේ මෙන්න අහගන්න ව්‍යාපාරය කියලා කියන්නේ වෙනම ඒකකයක් අයිතිකරු කියලා කියන්නේ වෙනම ඒකකයක් ව්‍යාපාරය කියලා කියන්නේ වෙනම එකෙක් අයිතිකරු කියලා කියන්නේ තවත් එකෙක් මම තව ප්‍රශ්නයක් අහනවා හරි මම මෙන්න තවත් ප්‍රශ්නයක් අහනවා මට දැන් මේකට උත්තරෙත් දෙන්න හරි මේකට උත්තරෙත් දෙන්න හරි මෙන්න මම උත්තර දෙක ලියනවා මුලින් හරි මෙන්න මම උත්තර දෙක ලියනවා මුලින් උත්තර දෙක එකක් අයිතිකරු අනිත් එක ව්‍යාපාරය හරි ඔන්න උත්තර දෙක මේක A මේක B හරි මේක A මේක B හරි ප්‍රශ්නේ මෙන්න ඔබට ලැබෙන මීලං කඩින් ප්‍රශ්නය හරි දැනුමයි වාසනාවයි කියලා යන්නේ රයිටින් එකේ ප්‍රෝග්‍රෑම් එක කරනනේ මෙන්න ප්‍රශ්නේ මට කියන්න හරි මම ඊට පස්සේ මේකත් තේරුම් ගන්න දෙනවා ගාන හදන ඔයා ගිනුම් කරණයේදී මොකක් හරි ගානක් හදන ඔයා හිතන්න ඕනේ ඔයා අයිතිකරු කියලාද ඔයා ව්‍යාපාරය කියලාද chat එකට දාන්න අයිතිකරු නම් ඒ ව්‍යාපාරය නම් B හිමීට යන්නේ ලස්සනට කෑල්ලෙන් කෑල්ල ලස්සනට හිමීට යන්නේ කලබලයක් නැහැ අයියෝ ඔයා සර් හරි හිමින් යන්නේ මොකක්ද අනේ එහෙම නෑ මම දන්නවා කියාගෙන ගියොත් එහෙම මේවා ළමයිට බෑ හරි ඒ නිසා කෝල ෆ්‍රෙන්ඩ් නැද්ද කියලා අහනවා හරි කෝල ෆ්‍රෙන්ඩ් නැද්ද කියලා අහනවා මොකද කියන්නේ 50 දෙන්න බෑනේ 50 දුන්නොත් එහෙම එකයි උත්තරේ මොකද කියන්නේ හරි ඒක නම් ඔයා ඔලුවට දාගත්තා හරි හැබැයි මේකත් නිකන් වෙන්නේ නැති උත්තරේ දෙන්නේ නැත්තේ හැබැයි ඔයා හිතුවා හරි ළමයි ඔයා දැනගන්න ගාන හදන ඔයා කවුද ගාන හදන ඔයා අයිතිකරු නෙමෙයි ඔයා තමයි කවුද ඔයා තමයි ව්‍යාපාරය හරි ඔයා තමයි ව්‍යාපාරය එහෙනම් ඔයා දැනගන්න ඕනේ ගිනුම් කරණයේදී මෙන්න මේක මොකද්ද ඔයා ගාන හදන කෙනා ඔයා ව්‍යාපාරය අයිතිකරු කියලා වෙනම එකෙක් ඉන්නවා
තේරුණාද? ඔයා අයිතිකරුද? නෑ. ගාන හදන ඔයා කවුද? ඔයා ව්‍යාපාරය. ඔයා තමයි බිල්ඩිම. ඔයා තමයි ව්‍යාපාරය. අයිතිකරු කියලා වෙනම එකෙක් ඉන්නවා. ඔයා කවුද? ඔයා ව්‍යාපාරය. හරි? දැනගන්න. ඔයා ගාන හදද්දී ඔයා හැම වෙලාවෙම ඉන්නේ කාගේ පැත්තේද? ව්‍යාපාරය පැත්තේ ඔයා ඉන්නේ. ඔයා ව්‍යාපාරය කියලා හිතාගෙනයි ඔයා ගන්න අයිතිකරු කියලා වෙනම එකෙක් ඉන්න. එනවනේ හරි. දැන් මෙහෙම ලියාගන්න. පැහැදිලිනේ? අයිතිකරු කියලා වෙනම එකෙක් ඉන්නවා. හරි? මෙහෙම ලියාගන්න යටින් ඔයා ඒකක සංකල්පය කියලා ලියාගත්තන යටින් මෙහෙම ලියාගන්න. සෑම ගිනුම් කරන ඒකකයකටම 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 අයිතිකරුවෙකු හෝ සෑම ගිනුම් කරන ඒකකයකටම අයිතිකරුවෙකු හෝ අයිතිකරුවන් සිටි සෑම ගිනුම් කරන ඒකකයකටම අයිතිකරුවෙකු හෝ අයිතිකරුවන් සිටි එතෙන්ටම ලියාගන්න ගිනුම්කරණය සිදු කිරීමේදී ව්‍යාපාරය එහි අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් ලෙස සැලකීම අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් ලෙස සැලකීම ඒකක සංකල්පයයි අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ඒකකයක් ලෙස සැලකීම ඒකක සංකල්පයයි. හරි? right. එහෙනම් ඔන්න ඔයාට ඒක පැහැදිලි. එහෙනම් ඔයා දැනගන්න මෙන්න කතන්දරේ ව්‍යාපාරයයි අයිතිකරුයි කියලා කියන්නේ දෙන්නෙක්ද දෙන්න එක්කෙනෙක්ද දෙන්නෙක්. හරි? ගාන හදන ඔයා කවුද? ඔයා තමයි ව්‍යාපාරය. ඔයා ඉන්නේ කාගේ පැත්තේද? අයිතිකරුගේ පැත්තේද? නෑ ඔයා ඉන්නේ ව්‍යාපාරයේ පැත්තේ. ඔයා තමයි ව්‍යාපාරය. අයිතිකරු කියලා වෙනම එකෙක් ඉන්නවා. පැහැදිලිද? අයිතිකරු කියලා වෙනම එකෙක් ඉන්නවා. right. එහෙනම් ඔයාට ඔන්න පැහැදිලි. හරි? right. මේ බලන්න ළමයි. එහෙනම් මෙන්න. ඔන්න දැන් ඔයා ඇල්මැති පාර්ශව දන්නවා. එයාලා ගන්න තීරණ දන්නවා. ගිනුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා ඔයා දැන් දන්නවා. මෙන්න ඊළඟ එක. ආර්ථික තොරතුරු සැපයීමේ. මොනවද ළමයි මේ ආර්ථික තොරතුරු කියලා කියන්නේ? මොනවද ආර්ථික තොරතුරු කියලා කියන්නේ? මං අද ඔයාට ගිනුම්කරණය මේ අහගන්න ලස්සනට දැන් ඔයා වැඩේ කරගෙන යනවා. මං අද ඔයාට ගිනුම්කරණය කියන එක උගන්වද්දිම වැඩේ පටන් ගනිද්දිම මං ඔයාට කිව්වා ගිනුම්කරණයෙන් කරන්නේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු දෙන එක. මොන තොරතුරුද දෙන්නේ කියලාත් මං ඔයාට කිව්වා. හරි? මොන තොරතුරුද දෙන්නේ? ළමයි ඇල්මැති පාර්ශවයන්ට දෙන්නේ යම්කිසි මුදල්මය වටිනාකමක් තියෙන තොරතුරු. මේවට අපි කියනවා මූල්‍යමය තොරතුරු. එහෙම නැත්නම් මූල්‍ය තොරතුරු කියලා කියනවා. තේරුණාද? ව්‍යාපාරයක තියෙන ළමයි මෙන්න මේ මූල්‍යමය තොරතුරු වලට තමයි අපි මොනවා කියලා කියන්නේද? ආර්ථික තොරතුරු කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ළමයි මුදලින් මැනිය හැකි තොරතුරු කියලා කියනවා. මුදලින් මැනිය හැකි කියලා කියන්නේ මුදල්මය වටිනාකමක් දෙන්න පුළුවන් තොරතුරු වලට. තේරුණාද? දැන් සමහර තොරතුරු තියෙනවා මේ අහගන්න. හරි? සමහර තොරතුරු තියෙනවා ළමයි මුදල්මය අගයක් දෙන්න බැරි තොරතුරුත් ව්‍යාපාරවල තියෙනවා. සාමාන්‍යයෙන් අපි වට ඔය සිදුවීම් මෙහෙම කියලා කියනවා. ගනුදෙනු හා සිදුවීම් කියලා කියන්නේ. හරි? දැන් උදාහරණයක් ගමු මේ බලන්න. චුට්ටක් මේ බලන්න. දැන් ඔන්න මම ඔයාට නිකන් ගනුදෙනුවක් දෙනවා. හරි? ඔන්න ගනුදෙනුවක් දෙනවා.
ව්‍යාපාරයක් රුපියල් 10000ක විදුලි වියදමක් ගෙව්වා. රුපියල් 10000ක විදුලි වියදමක් ගෙව්වා. දැන් මට කියන්න ඔයාට මේ ගනුදෙනුවට අගයක් දෙන්න පුළුවන්ද? මුදල්මය අගයක් දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන්. කීයද මුදල්මය අගය? රුපියල් 10000යි. හරි? යම්කිසි වටිනාකමක් දෙන්න පුළුවන් රුපියල් 10000යි. හැබැයි ඔයා මට කියන්න ඔයාට මෙන්න මේක බලන්න. මෙන්න මේ තොරතුර මේකත් තොරතුරක් මෙන්න මේකත්. මේ තොරතුර බලන්න. ව්‍යාපාරය සේවකයෙකු බඳවා ගත්තා. ව්‍යාපාරය සේවකයෙකු බඳවා ගත්තා. දැන් මට කියන්න ඔයා කල්පනා කරන්න ඔයාට මේකට මුදල්මය අගයක් දෙන්න පුළුවන්ද? දැන් මේ සිදුවීම ඇතුලේ මුකුත් මුදල්මය තොරතුරක් මේකේ ගෑවෙනවද? සේවකයට ඔයා හිතනවා සේවකයට පඩියක් දෙනවනේ. ඉතින් මේකට මුදල්මය අගයක් තියෙනවා කියලා. නෑ මේ පඩි දෙන කතන්දර පඩිය කීයක් දෙනවද කියලා මේක කියලා තියෙනවද? නෑ පඩි දෙනවා හරි. ලක්ෂයක් පඩි දෙනවා. හරි ඒක හරි. හැබැයි ඒක මේකේ කියලා තියෙනවද? නෑ මේකේ කියලා නෑ. එහෙනම් මේ තොරතුර ඇතුලේ ඔයාට මේ මූල්‍යමය අගයක් කියන්න පුළුවන්ද? කියන්න බෑ. මේවට සාමාන්‍යයෙන් අපි සිදුවීම් කියලා කියනවා. ඔයා දැනගන්න අපි ආර්ථික තොරතුරක් කියලා කියන්නේ මෙන්න මේ වගේ මුදල්මය අගයක් දෙන්න පුළුවන් තොරතුරු වලට. තේරුණාද? අන්න ඒ වගේ මුදල්මය අගයක් දෙන්න පුළුවන් තොරතුරු. එහෙම නැත්නම් අපි ඒවට කියනවා මුදලින් මැනිය හැකි තොරතුරු. සැපයීම තමයි ගිණුම්කරණයෙන් කරන්නේ. තේරුණාද? එහෙනම් ඔයා දැනගන්න ආර්ථික තොරතුරක් කියලා කියන්නේ අන්න ඒ වගේ මුදල්මය වටිනාකමක් තියෙන තොරතුරු වලට. තේරුණාද? අනුමාත්‍රිකාව ලියා ගන්න ආර්ථික තොරතුරු කියලා. ආර්ථික තොරතුරු. අනුමාත්‍රිකාව ආර්ථික තොරතුරු කියලා ලියා ගන්න. ආර්ථික තොරතුරු. ආර්ථික තොරතුරු. ආර්ථික තොරතුරු. හරි. ආර්ථික තොරතුරු යටින් ඔයා මෙහෙම ලියා ගන්න. ඒ අර්ථයෙන් මෙහෙම ලියා ගන්න. කිසියම් ව්‍යාපාරයක දැන් මේ අර මේවා දන්න නිසා ඒවා ඉතින් හඳුන්වන්න දෙයක් නැහැ නේ. හරි. මේවා තමයි ඔයා හඳුන්ව ගන්න තියෙන්නේ. කිසියම් ව්‍යාපාරයක තීරණ ගැනීම සඳහා කිසියම් ව්‍යාපාරයක තීරණ ගැනීම සඳහා උපකාරී වන කිසියම් ව්‍යාපාරයක තීරණ ගැනීම සඳහා උපකාරී වන මුදලින් මැනිය හැකි. ඒ කියන්නේ මුදල්මය වටිනාකමක් තියෙන. හරි. කිසියම් ව්‍යාපාරයක තීරණ ගැනීම සඳහා උපකාරී වන මුදලින් මැනිය හැකි තොරතුරු වේ. කිසියම් ව්‍යාපාරයක තීරණ ගැනීම සඳහා උපකාරී වන මුදලින් මැනිය හැකි තොරතුරු වේ. ඕකේ. මුදලින් මැනිය හැකි තොරතුරු වේ. හරි. එහෙනම් මේ බලන්න. ඔන්න දැන් ඔයාට නිර්වචනෙන් 90ක් විතරම ඉවරයි. හරි. මෙන්න තව අන්තිම එක අපි යනවා. හරි. ඔන්න දැන් ආර්ථික තොරතුරු කියන්නේ මොකක්ද කියලා දන්නවා. මෙන්න අන්තිම එක. සමස්ත ක්‍රියාවලිය. මොකක්ද සර් මේ කියන්නේ? සමස්ත ක්‍රියාවලිය කියලා කියන්නේ මොකක්ද? ළමයි. ඔයා දැනගන්න ගිණුම්කරණය කියලා කියන්නේ ළමයි ක්‍රියාවලියක්. මොකද්ද? ගිණුම්කරණය කියලා කියන්නේ ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් නම් එතන මොනවා තියෙන්න ඕනේද මින්දිනි? ක්‍රියාවලියක් නම් ඒ ක්‍රියාවලිය ළමයි යම් අදියරයන් තියෙන්න ඕනේ. ඔයා දැනගන්න ගිණුම්කරණය කියලා කියන්නේ අන්න ඒ වගේ අදියර කිහිපයකින් සැදුම්ලත් එකතුවක්. ඒ අදියර ටික එකට එකතු වුනහම තමයි අපි ඒකට මොකක් කියලා කියන්නේද? ගිණුම් කරන ක්‍රියාවලියක් කියලා කියන්නේ. තේරුණාද? මොනවද ඔය කියන අදියර? ඔන්න ඔය අදියර ටික ගැන තමයි ඔයාට මේ 10 වසරේ සහ 11 වසර සමස්ත O level අවුරුදු දෙකේම ඉගෙන ගන්න තියෙන්නේ. මම ඔයාට ඒ ඉගෙන ගන්න තියෙන ටික ඔක්කොම මේ බෝඩ් එකේ දැන් ලියනවා පියවර කිහිපයකින්. හරි? එහෙනම් ඔයා දැනගන්න ළමයි සමස්ත ක්‍රියාවලිය කියන එකෙන් අදහස් කරන්නේ ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තියෙනවා යම් අදියර ටිකක්. ඒ අදියර ටික ඔක්කොම එකට එකතු වුනහම තමයි ඒකට ක්‍රියාවලියක් කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න නිර්වචනය පැහැදිලි කරලා ඉවරයි. හරි? ඒ ක්‍රියාවලිය මම දැන් ඔයාට වෙනම කතා කරනවා. ඊට කලින් අපි එකපාරක් එහෙනම් මේ නිර්වචනය බලාගමු. මොකක්ද එහෙනම් ගිණුම්කරණය කියලා කියන්නේ? ඔන්න. දැන් ඔයාට
නිර්වචනය කියද්දි දැන් ඔයාලට වැඩේ තේරෙනවා. දැන් ඔයා සමස්ත නිර්වචනය පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙනවා දැන්. දැන් කියන්නේ නිකන් නෙමෙයි අවබෝධයෙන් කියන්නේ. කියද්දි මතක් වෙන්න ඕනේ මං සර් කියපු දේවල්. හරි? මොකද්ද ගිණුම්කරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන ගිණුම් කරන ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය. මෙතෙන් දැනගන්න දැන් ඔන්න පැහැදිලි මොකද්ද මේ සමස්ත ක්‍රියාවලිය කියන්නේ කියනකන් තමයි ඔයා දැන් බලාගෙන ඉන්නේ. හරි. ළමයි මේ බලන්න. ගිණුම්කරණය කියලා කියන්නේ ක්‍රියාවලියක්. කොහොමද දැන් ඒක කිව්වා. ක්‍රියාවලියක් නම් ඒකේ අදියර තියෙනවා. මොනවද සර් ඔයා ඔය කියන අදියර? ළමයි මේ බලන්න. ව්‍යාපාරයක ළමයි ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ මුලින්ම සිද්ධ වෙන දේ. හරි? මුලින්ම සිද්ධ වෙන දේ තමයි ළමයි ගනුදෙනු කියලා කියන්නේ. මොනවද? ගනුදෙනු. භාණ්ඩ මිලදී ගන්න එක ගනුදෙනුවක්. භාණ්ඩ විකුණන එක ගනුදෙනුවක්. ව්‍යාපාරයේ ලයිට් බිල ගෙවුවොත් ඒක ගනුදෙනුවක්. ව්‍යාපාරයට කොහෙන් හරි ආදායමක් දැන් භාණ්ඩ විකුණලා ආදායමක් ලැබෙනවා. රුපියල් ලක්ෂයක ආදායමක් ලැබෙනවා. විකුණුම් ආදායම් කියලා කියනවා අපි ඒවට. ඒවා ආදායම්. හරි? ඒකත් ගනුදෙනුවක්. ඔන්න වගේ විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා. ඔන්න ඔය ගනුදෙනු සිදුවීම තමයි ළමයි ගිණුම්කරණයේ පළවෙනි අදියර. හරි? කවුරුවත් ලියා ගන්න එපා. හරි? මේ බලාගන්න. හරි? මේ බලාගන්න. ඔන්න විවිධාකාරයේ මොනවද සිද්ධ වෙන්නේ මුලින්ම විවිධාකාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. හරි? ඔක තමයි ගිණුම්කරණයේ පළවෙනි අදියර. මුලින්ම ගනුදෙනු සිද්ධ වෙනවා. චුට්ටක් මේ බලාගන්න. ක්‍රියාවලියක් නම් ඒකේ තව අදියර තියෙන්න එපානේ. ඔව්. මොකද්ද ඊළඟ අදියර? ළමයි. දැන් මේවා කිව්වට මම දන්නවා ඔයාලට තේරෙන්නේ නැහැ. හරිද? අපි මේවට වෙනම ප්‍රධාන පාඩම් තියෙනවා ඔයාලට. හරි? දැන් මේ සැකෙවින් කියාගෙන යන්නේ. ඊට පස්සේ ඔයා දැනගන්න මෙන්න මේ කියන ගනුදෙනු අපි මුලින්ම සටහන් කරනවා. හරි? මුලින්ම සටහන් කරනවා මූලික සටහන් පොත් කියලා જાතියක. මොන වගේද සටහන් කරන්නේ? මූලික සටහන් පොත් කියලා જાතියක සටහන් කරනවා. පැහැදිලිද? මේ බලන්න. හරි? ගනුදෙනු එහෙනම් මුලින්ම සටහන් කරනවා මොන වගේද? මූලික සටහන් පොත් කියලා જાතියක. මූලික සටහන් පොත් කියලා જાතියක සටහන් කරනවා. හරි? දැනට ඔයා නිකන් මේක දැනගෙන ඉන්න. හරිද? මේවා ගැන අපි ලොකුවට මෙතනදී කතා කරන්නේ නැහැ. මොකද මේවා ඉස්සරහා වෙනම පාඩම්. හරි? ගනුදෙනු මුලින්ම සටහන් කරනවා මොන වගේද? මූලික සටහන් පොත් කියලා જાතියක. එතරදී ඔයා දැනගන්න මෙන්න මේක. දැන් මේ ගනුදෙනු අපි මූලික සටහන් පොත්වල සටහන් කරන්නේ නිකම්ම නෙමෙයි. හරි? නිකම්ම නෙමෙයි සටහන් කරන්නේ. ඒකට අපි එක්තරා දෙයක් උපයෝගී කරගන්නවා. ඒ දේවල් උපයෝගී කරගෙන තමයි මූලික සටහන් පොත්වලට දාන්නේ ගනුදෙනු. මොනවද ඒ දේවල්? ළමයි අපි ඒවට කියනවා මූලාශ්‍ර ලේඛන කියලා. මොනවද? මූලාශ්‍ර ලේඛන. එහෙනම් ඔයා දැනගන්න ගනුදෙනු මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන තමයි මොන වගේ සටහන් කරන්නේද? මූලික සටහන් පොත්වල සටහන් කරන්නේ. මම ඒක උඩින් ලියනවා මෙන්න. මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන තමයි මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන තමයි ඒ ගනුදෙනු මොන වගේ සටහන් කරන්නේද? මූලික සටහන් පොත්වල සටහන් කරන්නේ. හරි? මම මෙහෙම ඊතලයක් දා ගන්නවා. මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන තමයි ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කරන්නේ. හරි? මෙහෙම දාගන්න මෙතෙන්ටත් ඊතලයක්. හරි? පැහැදිලිනේ? මූලික සටහන් පොත්වල සටහන් කරන්නේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන. මෙන්න ඊළඟ එක. ඔන්න ගනුදෙනු මූලික සටහන් පොත්වලට දැම්මා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙන්න බලාගන්න. මෙන්න මේ මූලික සටහන් පොත්වල තියෙන ගනුදෙනු. මොනවද? මූලික සටහන් පොත්වල තියෙන ගනුදෙනු ඊට පස්සේ අපි සටහන් කරනවා ළමයි ලෙජර් ගිණුම් කියලා જાතියක. ඔන්න දැන් ගිණුම්කරණයේ මේ මූලික දේවල් කියලා දෙන්නේ. හරි? මොනවා කියලා જાතියකද? ලෙජර් ගිණුම් කියලා જાතියක අපි සටහන් කරනවා. මොනවද කියලා අපි ඉස්සරහට කතා කරනවා. හරි? මූලික සටහන් පොත්වල තියෙන ගනුදෙනු ඊට පස්සේ අපි දානවා ළමයි මොනවා කියලා જાතියකද? ලෙජර් ගිණුම් කියලා જાතියකට දානවා. ලෙජර් ගිණුම්. හරි? පැහැදිලිනේ? මචනේ මොනවද? ලෙජර් ගිණුම්. ලෙජර් ගිණුම් කියලා જાතියක සටහන් කරනවා. ඊට පස්සේ ළමයි අපි මෙන්න මේ කියන ලෙජර් ගිණුම්, හරි? මෙන්න මේ කියන ලෙජර් ගිණුම් අපි තුලනය කරනවා කියලා එකක් කරනවා. තුලනය කරනවා කියන එක තේරුම් නැත්නම් ඔයා නිකන් දැනට හිතා ගන්නකො ලෙජර් ගිණුම් වල තියෙන ගනුදෙනු ටික එකතු කරලා අවසානයේ එකතුවක් ගන්නවා කියලා. ශේෂයක් ගන්නවා. හරි? එහෙම නැත්නම් අපි ඒකට කියනවා බැලන්ස් කරනවා කියලා කියනවා. හරි? ගිණුම එකතු කරනවා. ලෙජර් ගිණුම එකතු කරනවා. ඔකට තමයි අපි තුලනය කරනවා. ඒක අපි එකතු කරනවා කියලා කියන්නේ කැතයි. එතකොට අපි ඒකට කියනවා තුලනය කරනවා කියලා. හරි? මේ ලෙජර් ගිණුම ඊට පස්සේ අපි මොනවා කරනවද? තුලනය කරනවා. හරි? මම මේක AP වරුන්න යටට ලියා ගන්නවා. තුලනය කරනවා. තුලනය කරනවා. තුලනය කරපුවාම මේ බලන්න තුලනය කරපුවාම අපිට එනවා ළමයි ශේෂයක්. දැන් ඔයා දැනගන්න දැන් ගිණුම්කරණයේ ලෙජර් ගිණුම් ගොඩක් තියෙනවා. එක එක ගිණුම් වර්ග තියෙනවා. මේ හැම ගිණුමක්ම අපි එකින් එක වෙන වෙනම තුලනය කරනවා. එකතු කරනවා. එකතු කරපුවාම ඔයා දන්නවනේ ගිණුමක් එකතු කරොත් එimhe අවසානයේ යටට ශේෂයක් එනවා කියලා.
අන්න ඒ ශේෂ ටික උපයෝගී කරගෙන ළමයි අපි හදනවා ශේෂ ටික උපයෝගී කරගෙන අපි හදනවා මෙන්න මෙහිම කියලා එකක්. මොකද්ද? අපි ඒකට කියනවා ළමයි ශේෂ පිරික්සුම කියලා කියනවා. මොකද්ද? ශේෂ පිරික්සුම කියලා කියනවා. හරි? ශේෂ පිරික්සුම හදනවා. හරි? වැඩේ ඉවරද? නෑ. තාම වැඩේ ඉවර නෑ. තව එකක් තියෙනවා. මෙන්න මේ ශේෂ පිරික්සුමේ තියෙන ශේෂයන් ටික උපයෝගී කරගෙන අපි හදනවා ළමයි මෙන්න මෙහෙම කියලා જાතියක්. මොකද්ද? ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියලා જાතියක් හදනවා. මොනවද හදන්නේ? මූල්‍ය ප්‍රකාශන කියලා જાතියක් හදනවා. පැහැදිලිද? මෙන්න තියෙනවා ගිණුම් කරන ක්‍රියාවලිය. ඔකට තමයි ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඔයා 10 වසර පන්තියේදී හරි ඔයා 10 වසර පන්තියේදී මේ බලාගන්න ඔයා මෙන්න මෙතෙන්ට එනකන් ඉගෙන ගන්නවා ළමයි. හරි? ඔයා ගනුදෙනු ගැන මූලික සටහන් මේ මහ ලොකු දේවල් නෙමෙයි මේ පොඩි පොඩි දේවල් මේ දවසින් කරන් තියෙන දේවල් මේ හරි ගනුදෙනු ගැන මූලික සටහන් පොත් ගැන මූලාශ්‍ර ලේඛන ගැන ලෙජර් ගිණුම් තුලනය කිරීම ශේෂ පිරික්සුම හදන එක මෙතෙන්ට එනකන් ඔයා 10 වසර පන්තියේදී ඉගෙනගෙන මෙන්න මේ අවසාන පියවර මූල්‍ය ප්‍රකාශන සැකසීම කියන එක ඔයා ඉගෙන ගන්න ළමයි 11 වසර පන්තියේදී ලාභෝවාලා ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා මූල්‍ය ප්‍රකාශන දෙකක් තියෙනවා. ඒක 11 ඉගෙන ගන්නේ මෙතෙන්ට එනකන් ඔයා 10 දී ඉගෙනගෙන අවසන් කරනවා. තේරුණාද ඔයාට? මෙන්න මේක තමයි ළමයි ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔයා එක මේ බලන්න මේ එකපාරක්. මුලින්ම ව්‍යාපාරයක සිද්ධ වෙන්නේ මොනවද? විවිධ මේක පතක තියාගන්න ඕනේ. දැන් සමහර විට ඔයාට ඊළඟ වාර විභාගේ ගිණුම් කරන ක්‍රියාවලිය රූප සටහනකින් ඇද දක්වන්න කියලා එන්නත් පුළුවන් ඈ. හරි? ගිණුම් කරන ක්‍රියාවලිය අඳින්න කියලා කිව්වොත් මෙන්න මේ මූලික පියවර ටික තමයි ඕනේ. මේ මෙන්න මේකයි මේ උඩ එකයි යට එකයි ඕනේ නැහැ. හරි? මේ ටික තියෙන්න ඕනේ. හරි? මෙන්න. එහෙනම් ගිණුම් කරන ක්‍රියාවලිය මොකද්ද? මුලින්ම ගනුදෙනුව තියෙනවා. ඊට පස්සේ ගනුදෙනුව මූලික සටහන් පොත්වල සටහන් කරනවා. ඊට පස්සේ ඒ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල සටහන් කරනවා. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සුම හදනවා. ශේෂ පිරික්සුමේ තියෙන ශේෂයන් උපයෝගී කරගෙන මූල්‍ය ප්‍රකාශන හදනවා. තේරුණාද? රයිට්. ඔයා මෙන්න මේක ටක් ගාලා ඇඳ ගන්න ඔයාගේ පොතේ. ඔයාගේ පොතේ ටක් ගාලා ඇඳ ගන්න. ඇඳගෙන ඉවරයි නම් මට chat එකට දාන්න හරි කියලා. හරි? ඇඳගෙන ඉවරයි නම් chat එකට දාන්න හරි කියලා. මේ පියවර දෙකත් එක්කම ලියා ගන්න. මූලාශ්‍ර ලේඛන එකත් ලියා ගන්න. හරි? ඔක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය. ඕනනම් ඔයාට ලියන්න පුළුවන් මෙහෙම ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීම, ලෙජර් ගිණුම් වල සටහන් කිරීම, ශේෂ පිරික්සුම සැකසීම, හරි? මූල්‍ය ප්‍රකාශන සැකසීම නැත්නම් පිළියෙල කිරීම. ඔහොම ලියන්නත් පුළුවන්. නැත්නම් මේ ටික විතර ලියා ගන්නකො ඇති. හරි? ඔහොම ලියාගන්න. ටක් ගාලා ලියාගෙන ඉවරයි නම් chat එකට දාන්න හරි කියලා. තේරුණා නේද? ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. ඕක ලොකුවට ඔයාට මේව කරගන්න එපා. ඔය ගිණුම් කරන ක්‍රියාවලිය. අපි දැන් හැම පාඩමකටම මේවට අදාළ වෙන වෙනම ප්‍රධාන පාඩම් තියෙනවා ළමයි. හරි? ටක් ගාලා ඔයා ඇඳලා දාන්න ඉවරයි නම් chat එකට හරි කියලා. ගනුදෙනු මූලික සටහන් පොත් ඕනම් පොත්වල සටහන් කිරීම ලෙජර් ගිණුම් නැත්නම් ලෙජර් ගිණුම් සැකසීම ශේෂ පිරික්සුම සැකසීම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කියලා ඕනල් ලියගන්න. මේක තමයි මූලාශ්‍ර ලේඛන මේක තුලනය කිරීම. හරි? තුලනය කිරීම කියලා ලියා ගන්න පුළුවන් නම් කමන්නේ තුලනය විතරක් ලියුවත් ඇති. තුලනය කිරීම. හරිනම් දාන්න chat එකට ඉවරයි කියලා. හරි කියලා දානවා. තව එක ළමයෙක් දාන්න ඊට පස්සේ මම ඔයාලට ඊට කැලලට යන්න. ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගෙන ඉතින් ඔයාලට ලියාගත්ත හැකිනේ පස්සේ හරි. ලස්සනටනේ. හැඩ වැඩ දාලා බල්බ් දාලා වෙසක් එකට වගේ. දැන් ඉතින් වැඩ කරන්න ඕනේ හරි. දැන් ඉතින් 10 නේ ඉන්නේ. 10 කියලා කියන්නේ ඉතින් නේ චුට්ටක් ඇඟට පොඩ්ඩක් වැදෙන්න ඕනේ ඇඟට නේ. වැදිලා ඉන්නේ සර් අපිට නම් හොඳටම නැද්ද? රුගීත්. ඔව්. හරි. අපිට තියෙන්න ඕනේ ඇඟට පොඩ්ඩක් දැනෙන්න ඕනේ දැන් නේ. දැන් පොඩ්ඩක් තීරණාත්මක
අඩි එකේ ඉන්නේ. හරි. මම දන්නවා ඉතින් ඔය කිව්වට ඔයාලට තාම නෑ නේ. තව මේ පාර 11 මේ ලියන්නේ එක්සෑම් ඉන්න ලියන්න ඉන්න උන්ටවත් මේ තාම නැති කොට කොහෙද සර් අපිට නැද්ද? හරිනේ. හරි ළමයි හරි ඉවරයි කියලා දානවා. හරි. ඉතින් මේ චුට්ටක් ඉන්න ඕනේ. හරි. දැන් පොඩ්ඩක් ලස්සනට වැඩි කරගෙන යන්න. හරි. කොමර්ස් වල ඉතින් දැන් ඔන්න අපි ලස්සනට වැඩි කරගෙන යනවා. හරි. ගෙනුම් කරන්නේ පටන් ගන්න ලස්සනට පාඩම් ටික ඉවර කරගෙන යනවා. ඔයා ඔයාගේ පැත්තෙන් කරන්න ඕනේ වැඩි කරන්න ඕනේ. දැන් මම අර ගිය සතියේ ඔන්න මයින්ඩ් මැප් එක හදන්න කියලා කිව්වා. මේ ගිය සතියේ ව්‍යාපාර සංවිධාන පාඩම අවසන් කරලා දැන් අද අලුතෙන් කවුරු හරි ජොයින් වෙලා ඉන්න ළමයි එහෙම ඉන්නවා නම් මගෙන් ඉල්ල ගන්න ගිය සතියේ පාඩමේ රෙකෝඩින් එක. ඒ රෙකෝඩින් එකේ අවසානෙටම මම කියලා තියෙනවා මයින්ඩ් මැප් එකක් හදන විදිහ. මම ඕනනම් ඒක මේ ගෲප් එකට දාන්නම් කියලා කිව්වා. මට බැරි වුණා මේ මහ දෙයක් නෑ පොඩි දේවල් ටිකක් ඒක වීඩියෝ එකේ තියෙනවා අන්තිමේට සාකච්ඡා කරලා ඒක හදන්න ඕනේ හරි සතියක් දෙනවා තව දැන් මම සති දෙකක් විතර දෙනවා කියලා කිව්වා ඊට පස්සේ මට හදලා දාන්න ඕනේ ලස්සනට මම ගෲප් එකට දාන්නම් කට්ටිය හදනවා මයින්ඩ් මැප් එක හදන විදිය මම කියලා දුන්නානේ ගිය සතියේ නේ රීම හරි ඔකී කිව්වනේ ගිය සතියේ ඔව් හරි ඉතින් මේක හදන්න ඕනේ අනිවාර්යෙන් හරි රයිට් හදලා දාන්න ඕනේ මට ලස්සන මේකට මේ මම ලොකු ටැග්ගක් දෙනවා කියලා කිව්වට එහෙම දෙන්නේ නැහැ බොරුවට කිව්වේ හරිද හැදුවොත් ඉතින් ඔයාලට තමයි හරි හරි ළමයි සඳුදා විභාගයේ පාඩම් 3ක් තියෙනවා කියලා දාලා තියෙනවා. දැන් ඉතින් හරිනේ නේ. දැන් ඉතින් අපේ පැත්තෙන් වෙන්න ඕනේ වැඩ ටික වෙලා තියෙන්නේ. බය වෙන්න එපා. ලේසි. හරි. ලේසි විභාගයක් එන්නේ. ඉතින් ඔයාලට ඔය තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න තියෙන්නේ. උගන්නපු දේවල් ටික හොඳට බලාගෙන යන්න. හරි. මා දේවල් ටිකක් කරන්න නැහැ. හරි. හරිම ලේසි. මේ කොමර්ස් නැල්ලු. බතල ටිකක් පාඩුයි. මොකක්ද රීම කලින් කියන්නේ නැහැ. නිකන් බලන්න ඕනේ යන සරිනේ ලැජ්ජාවටපත් කරනවා. හරි. මම කියන හොඳට පාඩම් කරලා යන්න කොමර්ස් නැල්ලු. හරි. එහෙනම් ඉතින් මොනවද නැද්ද? හරි. නෑ එක්සෑම් තියෙන ළමයිට හරි ඉතින් එහෙම බය වෙන්න දෙයක් නෑ මේ ලේසි පේපර් එකක් ඉන්නේ නෑ ලියපු ළමයි ඉතින් ඔක්කොම කිව්වා ඉතින් ඇති දෙයක් නෑ සර් ලියන්න හරි කියලා ඉතින් ඔයා හරියට බෑ ඉතින් බලාගෙන යන්න අපි උගන්නපු ටික හරිද බලාගෙන ගියා කියලා කියන්නේ මහා දෙයක් නෑ හරි ළමයි හරි එහෙනම් ඔන්න ගිණුම් කරන ක්‍රියාවලිය ඔයාලට පැහැදිලි නේද හරි එහෙනම් ඔන්න ඔක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ ඔනවා වැඩේ මං හිතනවා ඔන්න මෙතෙන් දෙනවා ඔයාලට ගැටලුවක් නැතුව ඇති කියලා හරි දැන් මං ඔයාලට අර මුලින්ම කිව්වනේ අර මේ මෙන්න මේක තඩි එකක් කියලා මේක විභාගෙට ලියන්න ඕනේ නෑ මේක තමයි වරලත් ගණකාධිකාරී ආයතනය ගිණුම්කරණය පිළිබඳව ඉදිරිපත් කළා තියෙන නිවැරදිම නිර්වචනය. හරි? මේක විභාගයට ලියන්න ඕනේ නෑ ඔයා. ඔයා ඉතින් චූටිනේ ඔයා O level පන්තියේනේ. ඔව් සිංගිති නේ. ළමයානේ ඔයා. ඔයාට චූටි එකක් තියෙනවා. ඔයා ඒ චූටි එක ලිව්වා නම් ඇති. මම දැන් ඔයාට දෙන්නම් ඒ චූටි එක. මෙන්න මේක කොටුවක් දාගන්න පුළුවන් වෙන විදිහට ලියා ගන්න. මෙන්න මේ ගිණුම්කරණයේ නිර්වචනය මේක ඔයා විභාගයට ලිව්වා නම් හරි. හරි? මේම ලියා ගන්න. ගිණුම් sorry පොඩ්ඩක් කවුරුහරි මගෙන් මොන හරි අහුවද? අහුවද කවුරුහරි මොන හරි? නෑනේ හරි ඇහුවනම් අහන්න මට හරි මෙහෙම ලියා ගන්න ගිණුම්කරණය යනු ගිණුම්කරණය යනු ගිණුම්කරණය යනු ගිණුම්කරණය යනු ව්‍යාපාරයක 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 ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාවලියයි ආර්ථික කැලල ඕනේ හරි ආර්ථික කැලල ඕනේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලියයි ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලියයි ඕන්න සමස්ත ක්‍රියාවලිය කියලා ලියා ගන්න හරි අවශ්‍ය නැහැ සමස්ත ක්‍රියාවලිය කියන එක ක්‍රියාවලිය කියලා තිබ්බනම් ඇති හරි දැන් ලේසියිනේ හරි ඔක පාඩම් කරගන්න ඉතින් අමාරු නෑනේ ඔකත් බෑ කියලා කියන්නේ ඉතින් වැඩක් නෑ නේද හරි ඔක පාඩම් කරගන්න හරි ලේසි හරි මේක පාඩම් කරන්න ඕනේ නෑ ඔයා හරි මේක පාඩම් කරන්න එපා විහිළුවටත් පාඩම් කරන්න එපා මේක මම දැන් දුන්න එක පාඩම් කරගන්න හැබැයි ඔයා මේක දැනගෙන ඉන්න හරි මේකෙන් තමයි ඔයා පාඩමේ බේසික් ටික ඔක්කොම ඉගෙන ගත්තේ හරි කකුල් ටික ඔක්කොම දැනගත්තේ මේකෙන් හරි ඒ නිසා මේක දැනගෙන ඉන්න මේ පාඩම් කරන්න ඕනේ නෑ ඔයා විභාගෙට අරක පාඩම් කරගෙන යන්න එහෙනම් මොකද්ද ළමයි ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරේ කොන්න මේක O level paper එකෙත් පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි අණු කොටසේ හරි ප්‍රශ්න අංකෙත් එක්කම ඔන්න කියන්නේ හරි ප්‍රශ්න අංකෙත් එක්කම කියන්නේ ඔයාගේ O level paper එකේ පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි අණු කොටසට එන්න පුළුවන්
හරිද? එන්න බල ඇවිල්ලක් තියෙනවා තාමත් එනවා. මොකද්ද ප්‍රශ්නේ? ගිණුම්කරණය යනු කුමක්ද? එතකොට මෙන්න මේ නිර්වචන වලට ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ලියපු එක කොටුවක් දාලා තියාගන්න. එහෙනම් මාත් එක්ක ගෙදර ඉඳලා කටවල් ඇරලා මොකද්ද ගිණුම්කරණය කියලා කියන්නේ කියන හැමෝම හඬ නගා. මොකද්ද ගිණුම්කරණය කියන්නේ? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. මොකද්ද ගිණුම්කරණය කියන්නේ? ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට කියන්න තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. ඇල්මැති පාර්ශවයන්ටම ළමයි අපි ඔය උනන්දුවක් දක්වන පාර්ශව කියලා කියනවා. හරි? දැනගෙන ඉන්න නිකන් හරි ඇල්මැති පාර්ශවයන්ටම තමයි උනන්දුවක් දක්වන පාර්ශව කියලා කියන්නේ. හරිද? පැහැදිලි නේද වාට? රයිට්. එහෙනම් ඔයා ඔන්න නිර්වචන ලියාගත්තා. ඔයා යටින් පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න. යටින් පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු හතරකි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු හතරකි. නැත්නම් ගිණුම්කරණයේ ප්‍රයෝජන කියලාත් අපිට ඔයාලට කියන්න පුළුවන්. හරි? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු හතරකි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු හතරකි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු හතරකි. කෙටියෙන් යම් මාතෘකාවක් විදිහට ගන්න. ඔයා දැනගන්න මම දැන් ඔයාලට ගිණුම්කරණයේ තව අරමුණු හතරක් දෙනවා. හැබැයි ඔයා අරමුණු හතරට අමතරව ළමයි හරි ගත්තාම ව්‍යාපාරයේ ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ තමයි මම ඔයාලට ওই නිර්වචනේ දීලා තියෙන්නේ. ඔයාගෙන් පේපර් එකේ ඇහුවොත් ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ මොකක්ද කියලා දැනගන්න. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ තමයි ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපයීම. එහෙම නැත්නම් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම. ඔය කියන ප්‍රධාන අරමුණට අමතරව තවත් අරමුණු ටිකක් තියෙනවා. ඒ ටික තමයි ඔයාලට මම මේ දැන් දෙන්නේ. ඕන්නම් ඔයා ඔය රියාගත නිර්වචනයට රතු පෑනකින් හරි කමන්නේ ඊතලයක් දාලා ඔයා ලියලා තියාගන්න. ඕක තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියලා. මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම. ඒ අරමුණට අමතරව මෙන්න මේ ප්‍රධාන උපාරමුණු ටිකක් තව ටිකක් තියෙනවා. ලියාගන්න මේ අරමුණු ටික අංක රෝමි ලක්ෂණ අංක 1 කියලා දාලා පළවෙනි එක ලියාගන්න. ඔයා ලියාගත්ත නේද ඔය ගිණුම්කරණයේ මේ ප්‍රධාන අරමුණු 4 කියලා ලියාගත්ත නේද? එතෙන්ටම කෙලවරට පුළුවන් නම් බරහනක් දාලා ලියාගන්න ප්‍රයෝජන කියලා. මේවා අපිට ගිණුම්කරණයේ ප්‍රයෝජන කියලා ලියන්නත් පුළුවන්. ගිණුම්කරණය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මේවම ගන්නත් පුළුවන්. හරි? ප්‍රයෝජන කියලා ලියාගන්න. ප්‍රයෝජන. ප්‍රධාන අරමුණු එහෙම නැත්නම් ප්‍රයෝජන. පළවෙනි එක ලියාගන්න. ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක්. ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදැයි දැන ගැනීම. 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 හරි? දෙවෙනි එක අංක 2 ව්‍යාපාරයේ මූල්‍ය තත්වය. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. ඊළඟ එක නීතිමය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා. නීතිමය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා.
හතරවෙනි එක සහ අවසාන එක ලියා ගන්න. හතරවෙනි එක සහ අවසාන එක ලියා ගන්න. අමතක වීම සහ අමතක වීම සහ අමතක වීම සහ අමතක වීම සහ අතපසු වීම. අමතක වීම සහ අතපසු වීම. අමතක වීම සහ අතපසු වීම වළක්වා ගැනීම සඳහා. අමතක වීම සහ අතපසු වීම වළක්වා ගැනීම සඳහා. අමතක වීම සහ අතපසු වීම වළක්වා ගැනීම සඳහා. හරි රයිට්. එහෙනම් ඔන්න දැනගන්න ඔයා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකද්ද? ප්‍රධානම අරමුණ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම. ඔය කියන ප්‍රධාන අරමුණට අමතරව මොනවද තවත් තියෙන අරමුණු? ඔයා පේපර් එකේ ඇහුවොත් ඔය ටික පාඩම් කරගන්න ඕන. මොනවද? සර් 1 2 කියන්නකෝ කියලා දාලා තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදයි දැන ගැනීම. පළවෙනි එක ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදයි දැන ගැනීම. දෙවෙනි එක ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. හරිනේ? පළවෙනි එක ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදයි දැන ගැනීම. දෙවෙනි එක ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. හරි. එහෙනම් ඔන්න එකපාරක් මාත් එක්ක කට්ටියම ඔන්න මතක් කරන්න මොනවද අරමුණු හතර? ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදයි දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම. නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඒ වගේම අමතක වීම සහ අතපසු වීම වළක්වා ගැනීම සඳහා ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදයි දැන ගැනීම ව්‍යාපාරයේ මූල්‍ය තත්වය සතුටුදායක දැයි දැන ගැනීම නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේදයි දැන ගැනීම සඳහා හරි ඔන්න තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු විදිහට අපි සලකන්නේ තේරුණාද රයිට් එහෙනම් එන්න ලියා ගන්න ඔයා අනුමාත්‍රිකාවක් ළමයි ව්‍යාපාර සම්පත් කියලා. ව්‍යාපාර සම්පත්. ව්‍යාපාර සම්පත්. අල්ලපු ගෙදර සම්පත්ද? නෑ නෑ. ව්‍යාපාර සම්පත්. ව්‍යාපාර සම්පත්. ව්‍යාපාර සම්පත්. හරි. මාතෘකාව අනුමාත්‍රිකාව ව්‍යාපාර සම්පත්. මෙන්න මේ කොටස ඔයාගේ පාසලේදී සමහර විට මෙහෙම අනුමාත්‍රිකාවක් යටතේ ඔයාලට මෙහෙම මෙන්න මේ වගේ කොටසක් සාකච්ඡා කරන්න නැති වෙයි. අපේකේ තියෙන ළමයි වත්කම් වගකීම් හිමිකම් කියලා කැලලක් තියෙනවා. මෙතනින් පස්සේ කෙලින්ම එතෙන්ට ඔයාට එන්නත් ඉඩ තියෙනවා. කලබල වෙන්න එපා. හරිද? දැන් එහෙම આવොත් ඔයාට මේ පාඩම තේරෙන්න තියෙන ඉඩ අඩුයි. තේරුණාද? තේරෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා මම දැන් මේ නිර්වචනයේ ඉඳලා ලස්සනට පිළිවෙලට ගිණුම්කරණය කියන එක හඳුන්වාගෙන දීලා මෙන්න ඔයාට මේ ව්‍යාපාර සම්පත් පිළිබඳව හඳුන්වා දෙන්නේ මේ පාඩමේ ඉතුරු ටික ඔයාට ලස්සනට තේරෙන්න ඕන නිසා. තේරුණාද? රයිට්? ඒ නිසා මේ කැලේ උනන්දුවෙන් අහගන්න. හරි. ළමයි. ව්‍යාපාර සම්පත් කියලා ඔයා අනුමාත්‍රිකාව ලියාගත්තනේ. සර් විභාගයේ ඔය සම්පත් සීන් එක ආවා. ඒ එන්නේ නැත්තේ රුගීත් නිෂ්පාදන සම්පත්. හරි? මම දැන් මේ කියන්න ගියේ ඒක තමයි. අරම අපි ඉගෙන ගත්ත නේද පළවෙනි පාඩමේදී නිෂ්පාදන සම්පත් කියලා. මම දැන් කියන්න ගියෙත් ඒක. ඔයාට මතකයි අපි ඉගෙනගෙන තියෙනවා නිෂ්පාදන සම්පත් කියලා ටිකක්. මොනවාද නිෂ්පාදන සම්පත් කියන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මතකයිනේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන කටයුත්තකදී යොදා ගන්න සම්පත් ඒවනේ. මෙතනදී හැබැයි අපි කතා කරන මේ සම්පත් ටික ඇවිල්ලා ළමයි වෙනම සම්පත් ටිකක්. තේරෙනවද? මෙතනදී වෙන සම්පතේ ගැන කතා කරන්නේ. මොනවද මේ සම්පත්? මෙතනදිත් අපි සම්පත් හතරක් පිළිබඳව කතා කරනවා. ඔයා පටල ගන්න එපා ඔය. ඔයාගෙන් ওই විභාගෙදී මෙන්න මේවා ගැන නෙමෙයි අහන්නේ. විභාගෙදී අහන්නේ ඔයාගෙන් ඔය අර ටික මොනවද? භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. ඒක නිෂ්පාදන සම්පත් කියලා ඔයාගෙන් කෙලින්ම අහනවා. තේරෙනවද? හැබැයි මෙතනදී මම ඔයාලට වෙන ටිකක් කියලා දෙන්න යන්නේ. මොනවද මෙතනදී අපි කතා කරන නිෂ්පාදන සම්පත් ටික? ඔයා ලියා ගන්නකෝ ඔය ලියාගත්ත නිෂ්පාදන මේ ව්‍යාපාර සම්පත් කියන්නේ. සෝරි ව්‍යාපාර සම්පත්. හරි? ව්‍යාපාර සම්පත් කියලා ඔයා ලියාගත්ත නේද? එතන යටින් ඔයා මේ වාක්‍යයක් විදිහට මෙහෙම ලියාගන්න. වාක්‍යයක් විදිහට ඔයා මෙහෙම ලියාගන්න. ව්‍යාපාරයක සම්පත් ප්‍රධාන කොටස් හතරකට ව්‍යාපාරයක සම්පත් ප්‍රධාන කොටස් හතරකට වර්ග කළ හැක. අර නිෂ්පාදන සම්පත් එක්ක මේක පටල ගන්න එපා. මේක ඔයා මෙහෙම පාඩම් කරන්න ඕනේ නැහැ මේ ටික. අර අහන්නේ අර හරි නිෂ්පාදන සම්පත් තමයි ඔයාගෙන් ඔය පේපර් එකේ අහන්නේ. මෙතනදී ඔයාට මේ පාඩම තේරුම් කරලා දෙන්නයි ඔයාට මේ මම මේ කැලලක් උගන්වන්නේ. හරි? ව්‍යාපාර සම්පත්
ව්‍යාපාරික සම්පත් ප්‍රධාන කොටස් හතරකි හරි නැත්නම් හතරකට වර්ග කළ හැකි හරි ඔයා කොහොමද ලියාගත්තේ කැමතිද හරි ප්‍රධාන කොටස් හතරකට වර්ග කළ හැකි නැත්නම් ප්‍රධාන සම්පත් හතරකි හරි right පළවෙනි එක ලියාගන්න භෞතික සම්පත් මොන සම්පත්ද භෞතික සම්පත් පළවෙනි එක භෞතික සම්පත් මෙලි යති දෙවෙනි එක මානව සම්පත් හරි දෙවෙනි එක මානව සම්පත් තුන්වෙනි එක මූල්‍ය සම්පත් භෞතික සම්පත් මානව සම්පත් මූල්‍ය සම්පත් අවසාන එක තොරතුරු සම්පත් කියලා කියන්නේ නිකන් තොරතුරු විතරක් ලියාගන්න භෞතික සම්පත් මානව සම්පත් මූල්‍ය සම්පත් තොරතුරු භෞතික සම්පත් මානව සම්පත් මූල්‍ය සම්පත් තොරතුරු හරිද ලියාගත්තනේ හරි ළමයි මේ පැත්ත බලන්න එනවා හරි මේ පැත්ත බලන්න ඔන්න දැන් අපි අනුමාත්‍රිකා කිහිපයක් කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයා දැන් දන්නවා ඔන්න ගිණුම්කරණය කියන්නේ මොකද්ද මේකේ ඉතිහාසය ගැන දැන් ඔයා දන්නවා මේක ලංකාවේ මේ ගිණුම්කරණය පිළිබඳව කවුද කතා කරන්නේ කවුද තීන්දුව తీරන ගන්නෙ හරි ඒවා ඔයා දන්නවා දැන් හරි ඒ නිසා දැන් ඔන්න ඔයාගේ ගිණුම්කරණය කියන එක ලෝකේ ආරම්භ වුණේ කොහොමද ඒ ගැන ඔයා ඔන්න පුළුල් දැනුමක් දැන් ඔයාට ඔන්න තියෙනවා දැන් අපි ඔන්න මේ ටික ටික එන්නේ ටික ටික අපේ රටේ ගිණුම්කරණයනේ ව්‍යාපාර කොහොමද ගිණුම්කරණ කටයුතු කරන්නේ කොහොමද ගණන් හදන්නේ කොහොමද එතෙන්ට තමයි දැන් ඔයා මෙන්න ටික ටික එන්නේ ගිණුම්කරණ ක්‍රියාවලියක් දැන් ඔන්න ඉගෙනගෙන තියෙන්නේ හරි දැන් අපි චුට්ට ගණන් වලට මේ ඉන්නේ මේ පාඩමේ අවසාන වෙද්දී ගණන් වලට ඇවිල්ලා තියෙන්නේ හරි නොදැනුවත්වම ව්‍යාපාරික සම්පත් ළමයි ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන් අපිට භෞතික මානව මූල්‍ය සහ තොරතුරු කියලා භෞතික සම්පත් මානව සම්පත් මූල්‍ය සම්පත් සහ තොරතුරු කියලා ඒකට අපි පළවෙනි එක ගන්නවා ළමයි මෙන්න මේ භෞතික සම්පත් කියන එක මොකද්ද භෞතික සම්පතක් කියලා කියන්නේ කාටද කියන්න පුළුවන් නිකන් මයික් එක ඔන් කරලා හරි භෞතිකයි කියලා කියන්නේ මොකද්ද භෞතිකයි කියලා කියන්නේ බව් නෙමෙයි මේක බව් වගේ නිකන් නේ භෞතික මොකද්ද භෞතික කියලා කියන්නේ ඔයා දන්නවා භෞතිකයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද ළමයි මොකක්ද භෞතිකයි කියලා කියන්නේ ඇත්තටම මේ ලෝකේ ඔය දාන්නේ අර බාණ්ඩහාසය වගේ ගැනත් ඉගෙන ගත්තනේ අතින් අල්ලන්න පුළුවන් එහෙම නැත්නම් ඇත්තටම මේ ලෝකේ තියෙනවා නේ මේ අවකාශයේ මේ ඉඩක් ගන්නවා නම් අන්න ඒවට අපි කියනවා මොකක් කියලාද භෞතිකයි කියලා කියනවා හරි භෞතිකයි ඇත්තටම මේ ලෝකේනේ අපිට මේ S2 දකින්න පුළුවන් අපිට ඕනනම් අතගාලා බලන්න පුළුවන් නේ මේ අවකාශය ඇතුලේ ඉඩක් ගන්න දේවල් වලට අපි කියනවා භෞතික කියලා භෞතික දේවල් කියලා කියනවා මෙන්න මේ වගේ ළමයි ඇත්තටම ව්‍යාපාරයක් ඇතුලේ දකින්න තියෙන දේවල්. එහෙම නැත්නම් ඔයාට ඔන්න ඔය කියනවා වගේ ඔයාට අල්ලලා බලන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ ඇත්තටම දකින්න තියෙන. එහෙම නැත්නම් ඇත්තටම තියෙන. ඒ වගේ මේකට යම්කිසි වටිනාකමකුත් තියෙනවනේ නේ. වටිනාකමක් තියෙන දේවල් තමයි අපි මොන සම්පත් කියලා කියන්නේද? භෞතික සම්පත් කියලා කියන්නේ. සරලයි කතන්දරේ. මහලොකු දේවල් නැහැ. භෞතික සම්පත් කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයක විවිධ සම්පත් තියෙනවා. මෙන්න මේ කියන විවිධ සම්පත් අතරින් ඇත්තටම භෞතිකව මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන සම්පත් තමයි අපි මොනවා කියලා කියන්නේද? භෞතික සම්පත් කියලා කියන්නේ. උදාහරණ කියන්න කියලා කිව්වොත් මොනවද උදාහරණ? දැන් ඔන්න අපි ගමුකෝ සිල්ලර බඩු කඩයක් ගමු අපි දැන් අපි හැමදාම ගන්න අපේනේ උදාහරණනේ සිල්ලර බඩු කඩයක්. සිල්ලර බඩු කඩේක තියෙන භෞතික සම්පත් වලට උදාහරණයක් කියන්න කියලා කිව්වොත් මට එක උත්තරයක් ඔයාට කියන්න පුළුවන් මොකක් හරි. මට වැඩි තේරුණාද කියලා බලන්න. සිල්ලර බඩු කඩේක තියෙන භෞතික සම්පතකට උදාහරණයක් මට කියන්න. මොනවද? මොනවද? සිල්ලර බඩු කඩේක තියෙන භෞතික සම්පතකට උදාහරණයක්. මොනවද? chat එකට දාන්න බලන්න. හරි. මොනවද? මාරි බිස්කට් කියලා දාලා තියෙනවා. හරිද වැරදිද මේ උත්තරේ? හරි 100%ක් හරි. කඩේ ඇතුලේ විකුණන්න තියෙන බඩු ටික භාණ්ඩ තොගය ඒ ව්‍යාපාරයේ මොන සම්පතක්ද? භෞතික සම්පතක්. හරි? භෞතික සම්පතක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම තව මොනවද? අපි හිතමු මෙහෙම ඒ කඩේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල භෞතික සම්පතක් නෙමේද? භෞතික සම්පතක්. කඩේ මුදලාලිගේ මේසේ භෞතික නැද්ද? භෞතික දෙයක්. භෞතික සම්පතක්. පැහැදිලිද? භෞතික සම්පතක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව ඇවිල්ලා මොනවද? ඒ කඩේ ඔයා හිතන්න කඩේට බඩු අරගෙන ඉන්නේ. දැන්
සිල්ලර බඩු කඩයක් කියලා කියන්නේ කඩේ ඇතුලේ මුදලාලි මේ භාණ්ඩ නිෂ්පාදනය කර විකුණන්නේ නැහනේ. එයා කොහෙන් හරි ගෙනල්ලා එයාගේ කඩේ ඇතුලේ තියාගෙන විකුණන එකනේ කරන්නේ. දැන් එහෙම ගේන්න නම් මොකක් හරි වාහනයක් තියෙන්න ඕනේ කඩේටනේ. ලොරියක් හරි නේ ත්‍රිවිල්ලයක් හරි තියෙන්න ඕනේ. ලොරියක් තියෙනවා කියලා අපි හිතමු. ඔය ලොරියත් භෞතික දෙයක් නෙමෙයිද? එහෙනම් ඔය මෝටර් රථයක් කියලා කියන්නේත් මොකද්ද? ව්‍යාපාරයක භෞතික සම්පතක්. තේරුණා නේද? මෙන්න මේ වගේ ව්‍යාපාරයක තියෙන සම්පත් වලින් ඇත්තටම අපිට ඇහැට දකින්න පුළුවන් මෙන්න මේ වගේ වටිනාකමක් තියෙන සම්පත් අපි හඳුන්වනවා කවිජ මොනවා කියලාද? භෞතික සම්පත් කියලා. තේරුණා නේද ඔයාට? රයිට්. එහෙනම් ඔයාලා මේ හතර ලියාගත්තනේ. එතන යටින් වෙනම අණු අංක 1 කියලා දාලා මාතෘකාවක් ගන්න ඕනේ නැහැ. හරිද? මාතෘකා ගන්න ඕනේ නැහැ මේ මට. නිකන් කෙලින්ම ලියන්න. භෞතික සම්පත් යනු කියලා. භෞතික සම්පත් යනු. භෞතික සම්පත් යනු. භෞතික සම්පත් යනු. ඩිෆෙන්ඩර් එකක් තියෙනවා. හරි? බඩු ගේම්. නේද? රුගෙත් දාලා තියෙනවා. මොනවද ගේන්නේ? තුවක්කුද? යුද්ධෙට දැන් නේද? භෞතික සම්පත් යන. මෙහෙම ලියාගන්න. ව්‍යාපාරයක දැකිය හැකි වටිනාකමක් සහිත භෞතික දේවල් වේ කියලා ගන්න. භෞතික දේවල් වේ. ව්‍යාපාරයක දැකිය හැකි වටිනාකමක් සහිත භෞතික දේවල් වේ. වටිනාකමක් සහිත භෞතික දේවල් වේ. උදාහරණයක් දෙකකුත් අපි ලියාගමු. හරි? උදාහරණයක් ලියාගන්න. උදාහරණයක්. භෞතික සම්පත් වලට උදාහරණ ටිකක් අපි ලියාගමු. ඉඩම් හා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර යන්ත්‍රයක් කියලා කියන්නේ භෞතික දෙයක් නේ. ඔව්. යන්ත්‍ර සූත්‍ර ලී බඩු උපකරණ දන්න උපකරණ මෝටර් රථ ලී බඩු උපකරණ මෝටර් රථ. හරි. තව ඉතින් මේ සපුටු ඔය තව 1000ක් ලියන්න පුළුවන් ඔයාට. හරි. දැන් ඔයාලට එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයාට භෞතික සම්පතක් කියන්නේ මොකක්ද කියලා තේරෙනවන්නේ. ව්‍යාපාරයක තියෙන විවිධ වූ දේවල් අතරින් ඇත්තටමනේ භෞතිකව තියෙන දේවල් වලට තමයි අපි භෞතික සම්පත් කියලා කියන්නේ. තේරුණානේ? රයිට්. අංක 2 දාලා ඔයා ලියා ගන්න මානව සම්පත් යනු කියලා. මානව සම්පත් යනු කියලා ලියලා මේ පැත්ත බලාගන්න. හරිනේ? හරි. මේ බලන්න. මොකක්ද ළමයි මේ මානව කියලා කියන්නේ? මානවේ. ඔයා වගේනේ. ඔව්. මොන මානවෙක්ද ඔයා? හිතාගන්න මේස පොතේ ඉනියාලු නේ. ඔව්. මානවෙක් වගේ ඔයා ඒ වගේනේ. ඔව්. යුප්‍රටිස් ටයිප් ග්‍රීස් කියලා දෙන්නේ ඒ වගේ තියෙනනේ. ඒ වගේ ඔයා නිකන් ඒ වගේ මේස පොතේ ඉනියාලු මානවෙක් වගේ. ඇත්ත මේ මානවෙක් කියලා මානව කියලා කියන්නේ කවුද? වානරෙක් කියන්නේ නේ. වානරෙක් නේද? අපි වානරයෝ තමයි නේද අපි නේ. ඔව්. මං නම් එහෙම නෑ ළමයි. හරිද? එහෙම මං නම් එහෙම නෑ. මේ ඔයාලා එහෙම වෙන්නේ නේද? නේ අපි කියනවා අපි වානරයන්ගෙන් පැවතේ ගෙන එනවා කියලා එහෙම කියනවා නේද අපි? අහලා තියෙන විද්‍යාවට එහෙම අහලා තියෙනවා. ඉතිහාසයේ එහෙම. හරි මම මං නම් එහෙම නෑ. ඔයාලා එහෙම වෙන්නේ සමාන නේද? අහලා බලන්න පොඩ්ඩක්. හරිද? මේ අපි වානරයන්ගෙන්ද පැවතේ ගෙන එන්නේ කියලා එහෙම අහලා බලන්න ඕනේ. රුගිත් හරිද? නේ? වානරෙක් කියලා දාලා දෙනවා. හරි? ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. හරිද? ඒක කේස් නැත්නම් නේ වානරෙක් කියන්නේ. මං නම් එහෙම නෑ. හරිද? මං නම් එහෙම කියන්නේ නෑ. හරිද? ඔයාලා තමයි කියන්නේ. හරි? හරි මානවය. මොකද්ද මානවෙක් කියලා කියන්නේ නැත්නම්? මිනිස්සෙක් නේ. මිනිස්සෙක්. ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයක ඉන්න මානවයෝ කවුද ළමයි? කවුද ව්‍යාපාරයක් ඇතුළේ ඉන්න මානවයෝ කට්ටිය ටික? එහෙම නැත්නම් ව්‍යාපාරයක් ඇතුළේ ඉන්න මිනිස්සුයෝ කවුද? එක්කෙනෙක් තමයි ඒ ව්‍යාපාරයේ ඉන්න අයිතිකරු. හරියට හරි. අයිතිකරු. ඔය දාන්නේ. හරි. අයිතිකරුගෙන් එහා පැත්තේ අයිතිකරුගේ නැට්ට වගේ ඉන්නවා කවුද පිටිපස්සෙන්? නේ? කලමනාකරුවෝ ඉන්නවා නේ. කලමනාකරුවෝ. ඒ වගේම කලමනාකරුවන්ගේ පිටිපස්සෙන් ඉන්නවා කවුද?
සේවකයෝ පැහැදිලිද? මෙන්න මේ තුන්ගොල්ල තමයි ව්‍යාපාරයේ ඉන්න මානවයෝ. එහෙම නැත්නම් මිනිස්සුયો. එහෙම නැත්නම් මානව සම්පත විදියට අපි හඳුනා ගන්න. කවුද? අයිතිකරුවෝයි, කළමනාකරුවෝයි, සේවකයෝයි. එහෙම නැත්නම් මේ මානව සම්පත කියන එක නිර්වචනය කරන්න කියලා කිව්වොත් කොහොමද කරන්නේ? මානව සම්පත කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු සිදු කරන්න ඉන්න පුද්ගලයන්ට. හරි? ව්‍යාපාරයේ ඉන්න එදිනෙදා කටයුතු සිදු කරන්න ඉන්න පුද්ගලයන්ට තමයි කවුද? මානව සම්පත කියලා කියන්නේ. ව්‍යාපාරයේ එදිනෙදා වැඩ කටයුතු කරන්න සේවකයෝ ඉන්නවා. ව්‍යාපාරයේ ඕනේ කරන සැලසුම් ටික හදන්න කළමනාකරුවෝ ඉන්නවා. ව්‍යාපාරයේ කටයුතු අධීක්ෂණය කරන්න අයිතිකරුවෝ ඉන්නවා. හරි? අයිතිකරුවෝ සැලසුම් හදනවද? නෑ නෑ. පේපර් එකේ ඔන්න ඔහොම ප්‍රශ්න දෙනවා ඔයාගෙන්. හරි? ඔයාව අන්දවන්න. ඔයා ඇඳලා එනවා ගෙදර එද්දි. හරි? යන ඇඳුම නෙමෙයි ඔයාගේ ගෙදර එද්දි වෙන ඇඳුමක් හැදගෙන ඉන්නේ. හරිද? ඇයි ඒ? පේපර් එකේදී ඇඳලා ඔයා හොඳට. දැන් අම්මා බලනවා ගෙදර එද්දි අපේ පුතා ඇඳගෙන ගියපු නෙමෙයි අද වෙන ඇඳුමක් නේ ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ගෙදර එද්දි. හරි? කොයකෝ ඇඳගෙන ගිහපු ඇඳුම කියලා. නෑ අම්මේ. ඒතර අම්මට කියනවා නෑ අම්මේ නෑ මම පේපර් එක අද ඇඳලා ආවේ මං එන්න මේ අද වෙන ඇඳුමක් කියලා. ඒතර කියනවා. තේරුණා? එතන එහෙම අන්දන්න දෙනවා. අයිතිකරුවන් යනු ව්‍යාපාරයේ සැලසුම් සකස් කරන පුද්ගලයන් වේ කියලා එහෙම දෙනවා. එතකොට ඔයත් ගත්ත ගැම්මට ගහලා එනවා. වැරදි. අයිතිකරුවෝ සැලසුම් හදන්නේ නෑ. එයාලා ඉන්නේ මොනවටද? උපදෙස් දෙන්න අධීක්ෂණය කරන්න තමයි අයිතිකරුවෝ ඉන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න අයිතිකරුවෝ අධීක්ෂණය කරනවා. කළමනාකරුවෝ සැලසුම් හදනවා, සේවකයෝ එදිනෙදා වැඩ කරනවා. මෙන්න මේ වගේ එදිනෙදා වැඩ කටයුතු කරන්න ඉන්න පුද්ගලයන් තමයි අපි ආයතනයේ මානව සම්පත විදියට හඳුන්වන්නේ. තේරුණානේ? රයිට්. මෙහෙම ලියාගන්න. ව්‍යාපාරයක මානව සම්පත් යනු ව්‍යාපාරයක එදිනෙදා කටයුතු සිදු කරන පුද්ගලයින් වේ. 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 හරි? ටියුට් ආව නේද කට්ටියටම? ටියුට් ආවේ නැති කවුරු හරි ඉන්නවා නම් මට කියන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න. දැන් නම් ඉතින් ඇවිල්ලා ඇති කට්ටියටමනේ. එදිනෙදා කටයුතු සිදු කරන පුද්ගලයින් වේ. හරි? රයිට්. අපි එනවා ඊළඟ එක. මූල්‍ය සම්පත්. ළමයි. මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? දැන් ඔයා දන්නවා මූල්‍ය කියන්නේ මොකද්ද කියලා. මූල්‍ය කියන්නේ මුදල්. මොකද්ද? මූල්‍ය කියලා කියන්නේ මුදල්. එතකොට මූල්‍ය සම්පත් කියලා කියන්නේ දැන් ඔයා මේ අහගන්න අන්තිම ටික හරියද? අන්තිම විනාඩි 10 යන්නේ. හරි මේ ටික ඉගෙනගෙන ලස්සනට වැඩේ අවසන් කළාම අපි යන්. හරි දැන් මේ වෙනකන් ඔන්න ගිණුම් කරණයට හරි බේසික් ටික ඉගෙනගෙන තියෙන්නේ. හරි දැන් ඊළඟ පොඩි පොඩි දේවල් ටික කරගන්න තියෙන්නේ. සල්ලි. හරි සල්ලි තමයි මොනවද? මුදල් මේ මූල්‍ය කියලා කියන්නේ. දැන් මූල්‍ය සම්පතක් කියලා කියන්නේ මොකද්ද එතකොට? මූල්‍ය සම්පත් කියලා කියන්නේ ළමයි මෙන්න මේවට. දැන් ඔයා දන්නවා ව්‍යාපාරිකයෙක් එයාලගේ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී එහෙම නැත්නම් ව්‍යාපාරයක් එයාලගේ එදිනෙදා කටයුතු කරගෙන යද්දී එයාට විවිධ අවස්ථාවලදී සල්ලි ඕන වෙනවා. මොනවටද සාමාන්‍ය ව්‍යාපාරයකට සල්ලි ඕන වෙන්නේ? භාණ්ඩ මිලදී ගන්න එයාට සල්ලි ඕනේ නැද්ද ව්‍යාපාරයට? සල්ලි ඕනේ. හරි? සල්ලි ඕනේ. ඊට පස්සේ අපි හිතමු ඕන්න මොකක් හරි බිලක් ගෙවන්න තියෙනවා. කරන්ට් බිල් එකක් ගෙවන්න තියෙනවා. ලයිට් බිලක් ගෙවන්න තියෙනවා. විදුලි බිල ගෙවන්න තියෙනවා. සල්ලි ඕනේ නැද්ද? සල්ලි ඕනේ. රක්ෂණ ගාස්තුවක් ගෙවන්න තියෙනවා. සල්ලි ඕනේ නැද්ද? සල්ලි ඕනේ. දුරකථන ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ටෙලිෆෝන් බිල් එක ගෙවන්න තියෙනවා. සල්ලි ඕනේ නැද්ද? සල්ලි ඕනේ. හරි? එහෙනම් ව්‍යාපාරයක් ඉදිනදා කටයුතු කරගෙන යද්දී යාලට සල්ලි ඕනේ වෙනවා. ව්‍යාපාරයකට කොහෙන්ද මේ සල්ලි ටික මෙයාලා හොයාගන්නේ? හරි? ව්‍යාපාරයකට කොහෙන්ද මේ සල්ලි? දැන් ඔයා කියයි භාණ්ඩ විකුණලා සල්ලි එනවනේ නේ? ඔයාගේ උත්තරේ හරි වැරදි නෑ. හැබැයි එහෙම නෙමෙයි. මේ ව්‍යාපාරවලට සල්ලි දෙන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. හරි? සල්ලි දෙන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. කොහෙන්ද මෙන්න මේ සල්ලි එන උල්පත් ටික තියෙන්නේ ව්‍යාපාරයකට? අන්නේ උල්පත් වලට තමයි අපි මූල්‍ය සම්පත් කියලා කියන්නේ. ළමයි. එක උල්පතක් තමයි ව්‍යාපාරයකට සල්ලි එන ප්‍රධානම ක්‍රමයක් තමයි ඒ ව්‍යාපාරයේ අයිතිකරු ඒ ව්‍යාපාරයට යොදවන සල්ලි. දැන් ඔයා බිස්නස් එකක් කරද්දී ඔයා ඔයාගේ කඩේට සල්ලි දාන්නේ නැද්ද? කඩේ පටන් ගන්නෙද්දිම සල්ලි දාලා නෙමෙයිද පටන් ගන්නෙ? දාලා පටන් ගන්නෙ. කරගෙන යන අතරමැද්දිත් ඔයා සල්ලි දාන්නේ නැද්ද? ඕනේ වුණොත් එහෙම. ඒත් දානවා. මට පුළුවන් නම් chat එකට දාන්න මේකට නමක්. ඕනෙම ව්‍යාපාරයකට අයිතිකරු මොනවා හරි දෙයක් යොදෙව්වොත් සල්ලි වෙන්න පුළුවන් නැත්නම් වෙන මොනවා හරි නේ බත්කමක් වෙන්න පුළුවන් යෙදෙව්වොත් එහෙම ඒ යොදවන දේවල් වලට අපි මොනවා කියලාද කියන්නේ chat එකට දා මං ඕක හොද්දට මතක තියාගන්න කියලා තියෙන්නේ හරි අසීමිත වගකීම කියලා දාලා දෙන්න හරියට හරි මින්දිනේ දාලා තියෙනවා
මොකද්ද? යම්කිසි ව්‍යාපාරයකට අයිතිකරු මොනවා හරි දෙයක් යොදවනවා නම් ඒ යොදවන හැමදේම අපි හඳුන්වනවා ඒ ව්‍යාපාරය මොනවා කියලාද? නෑ වගකීම් නෙමෙයි. හරි? ඒවා අපි හඳුන්වනවා ප්‍රාග්ධනය කියලා. ඔය වගකීම් කියන එකත් මේ පාඩමේම තියෙනවා. හරි? දැන් ඔයාලා ඔය සමහර වෙලාවෙ තනින් තනින් දැන් අහුවෙලා තියෙනවනේ සබ්ජෙක්ට් එකනේ ඉස්කෝලෙන් හරි කියලා පොත් කියවලා එහෙම දන්නවනේ. හරි? ඒ නිසා ඔය තියෙනවා දැන් මේ පාඩමේ තියෙනවා තමයි ඔය මේ පාඩමේ තියෙන වචන තමයි. හරිද? ඒතකොට මේ වචන එද්දි මට සතුටුයි. වගකීම් නෙමෙයි වගකීම් කියලා කියන්නේ. හරි? වෙනම එකක්. හැබැයි චුට්ටක් ඉන්න ඕන. හරි? චුට්ටක් ඉන්න. ඔයාගේ උත්තරේ වැරදි නෑ. ඔයාගේ උත්තරේ හරි. ව්‍යාපාරයකට අයිතිකරු මොනවා හරි දෙයක් යොදවනවා නම් හරි? ඒ යොදවන දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියනවා. අයිතිකරු යොදවන හැමදේම අපි හඳුන්වනවා ප්‍රාග්ධනය කියලා. හැබැයි චුට්ටක් මේ බලන්න. ළමයි ව්‍යාපාරයකට ඔයා දැනගන්න සල්ලි එන්නේ අයිතිකරු යොදවන සල්ලිම නෙමෙයි. සමහර විට අයිතිකරුගේ අතේ සල්ලි නැහැ. ඔයා හිතන්න ඔයාගේ කඩේට දාන්න ඔයාගේ ගෙදර සල්ලිත් නැහැ ඉවරයි. හැබැයි මොකක් හරි එකකට සල්ලි ඕනේ. කඩේ බිල්ඩින් එක පොඩ්ඩක් ලොකු කරන්න සල්ලි ටිකක් ඕනේ. කඩේ සල්ලිත් නැත්නම් ඔයාගේ ගෙදරත් එහෙම යොදවන්න සල්ලි නැත්නම් ඔයා ඊළඟ ඔයාගේ පියවර මොකද්ද? ඔයා මොකද කරන්නේ? අන්න හරි. ඔය දාන්නේ බැංකු ණයක් ගන්නවා ඔයා. තේරුණාද? එහෙනම් ළමයි ඔන්න ඔය බැංකු ණයක් කියලා කියන්නේ මූල්‍ය සම්පතක්. අයිතිකරු යොදවන ප්‍රාග්ධනයත් මූල්‍ය සම්පතක්. බැංකුවෙන් ගන්න ණය කියලා කියන්නේ මූල්‍ය සම්පතක්. ඔන්න ඔය බැංකු ණය කියන එක කවුද දාලා තිබ්බේ? දිනුර දාලා තිබ්බා. ඒක වගකීමක්. හරි? ඔන්න ඔය බැංකු ණය කියන එක ඇවිල්ලා ව්‍යාපාරයේ වගකීමක්. හැබැයි ඔයාලට මම කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඒක මේ පාඩමේ ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙනවා. මම ඒක දැන් ගැන මොකුත් ඒක ගැන කියන්නේ නැහැ. ඔය වගකීම් කතන්දර ඔයාලට දැන් මොකුත් කියන්නේ නැහැ. ඉස්සරහට මම ලස්සනට තේරුම් කරලා දෙනවා. හරි? ඔයා දැනට දැනගන්න මූල්‍ය සම්පත් කියලා කියන්නේ ව්‍යාපාරයකට සල්ලි එන ක්‍රම. එකක් තමයි අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. තව එනවා මොනවා විදියටද? බැංකු ණය විදියට. තේරුණාද? රයිට්. ලියා ගන්න මෙහෙම. මූල්‍ය සම්පත් යන. මූල්‍ය සම්පත් යන. මූල්‍ය සම්පත් යන. ව්‍යාපාරයකට අවශ්‍ය මූල්‍ය සම්පත් යන ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයාගත හැකි ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයාගත හැකි ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයාගත හැකි ක්‍රම වේ. ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයාගත හැකි ක්‍රම වේ. ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයාගත හැකි ක්‍රම වේ. ක්‍රම වේ. උදාහරණ ගන්න. උදාහරණ අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. උදාහරණ අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. ඊළඟට උදා අපි ඊමායා එහෙම නැත්තේ නෑ නේද? ඊමායා නෑ. යෝගීත් නෑනේ. අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. මිත්‍රි එහෙම නෑ නේද? තව එකක් ගන්න. බැංකු ණය. බැංකු ණය. බැංකු ණය. බැංකු ණය. හරි. රයිට්. වැඩේ අවසන් කරනවා අපි මේක සාකච්ඡා කරලා. ළමයි. තොරතුරු. මොකද්ද තොරතුරක් කියලා කියන්නේ? තොරතුරක් කියලා කියන්නේ මොකද්ද? ඔයා දැනගන්න සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෝ එයාලගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී එයාලට විවිධ තොරතුරු ඕනේ වෙනවා. චුට්ට මෙයාගේ අන්තිම ටික මේ ටික අන්තිම චුට්ට හොඳම චුට්ට ඒ නිසා මේ ටික අහගෙන යන්න. දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ ඔයා ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා. ඔයාට තොරතුරු ඕනේ වෙන්නේ නැද්ද? මොනවද ඔයා ඔය සර් කියන තොරතුරු පැහැදිලිව අහන්නකො ප්‍රශ්නයක් අහද්දි නිකන්. හරි? මොනවද ඔය කියන තොරතුරු? ළමයි ඔයා හිතන්නකෝ මෙහෙම. ඔන්න දැන් ඔයා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. හරි? ව්‍යාපාරයක් තියෙනවා. ඔයාට ඕනේ වෙන්නේ නැද්ද? ඔයාගේ ව්‍යාපාරයේ ඉන්න ප්‍රදේශයේ ඉන්න පාරිභෝගිකයෝ ගැන තොරතුරු ඔයාට ඕනේ වෙන්නේ නැද්ද? ඕනේ වෙනවා. ඔයාගේ ප්‍රදේශයේ ඉන්න පාරිභෝගිකයෝන්ගේ අවශ්‍යතා වුවමනා මොන වගේද? එයාලගේ රුචි අරුචිකම් මොන වගේද? එයාලගේ ආගම සංස්කෘතිය මොන වගේද? එයාලගේ ඇදහිලි විශ්වාස මොන වගේද? සිරිත් විරිත්. හරි? ඇවතුම් පැවතුම්. මේ තොරතුරු ඔයාට ඕනේ වෙන්නේ නැද්ද ව්‍යාපාරයක් කරගෙන යද්දී? ඕනේ වෙනවා. හරි? අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. ඒවා නැතුව ඔයාට බිස්නස් එකක් කරන්න බෑ. ඔයාට ඕනේ වෙන්නේ නැද්ද ඔයාගේ ව්‍යාපාරයට භාණ්ඩ ගෙනල්ලා දෙන්න ඉන්න කට්ටිය ගැන තොරතුරු? අපි හිතමු ඔයා බේකරියක් කරනවා නම් ඔයාට සීනි ඕනේ, පිටි ඕනේ, හරි? තෙල් ඕනේ, හරි? අමුද්‍රව්‍ය ඕනේ. මේ අමුද්‍රව්‍ය සපයන්න ඉන්න කට්ටිය බිත්තර ඕනේ. එයාලා ගැන තොරතුරු ඕනේ වෙන්නේ නැද්ද? ඕනේ වෙනවා.
අපි ගත්තොත් බිත්තර සපයන්න ඉන්න කට්ටිය ගැන තොරතුරු ඕන වෙන්නේ ඕන වෙනවා. ඇයි ඒ? මෙයා බිත්තරයක් දෙන්නේ 20ට, මෙයා බිත්තරයක් දෙන්නේ 50ට, මෙයාගේ බිත්තරයක් 40යි, මෙයාගේ 45යි. එයාගේ මිල ගණන් ගැන තොරතුරු ඕන වෙනවා. ඒ වගේ මේ වගේ ඒවා හොඳයිද නැද්ද? ඒ වගේ ගුණාත්මක භාවය ගැන තොරතුරු ඕන වෙනවා. ඇයි ඒ? හරි සැපයුම් කරුවෙක් තෝරගන්න තොරතුරු ඕන වෙන්නේ නැද්ද? ඕනේ වෙනවා. ඔයාට මූල්‍ය ආයතන ගැන තොරතුරු ඕන වෙන්නේ නැද්ද? ඕනේ වෙනවා. බැංකු ගැන තොරතුරු ඕනේ වෙනවා. මොකටද? බැංකු ණයක් ගත්තොත් එහෙම පොලිය අඩු කාගේද කියලා බලලා එයාගෙන් ගන්නවා ණය. හරි? තොරතුරු ඕනේ වෙනවා. ඔයාට තරඟකරුවෝ ගැන තොරතුරු ඕනේ වෙන්නේ නැද්ද? තරඟකරුවෙක් කියලා කියන්නේ කවුද? ඔයා විකුණන දේම විකුණන කෙනෙක්. ඔයා සපයන භාණ්ඩයම තව කෙනෙක් සපයනවා නම් එයා ඔයාගේ තරඟකරුවෙක්. ඔයා දෙන සේවාවම තව කෙනෙක් දෙනවා නම් එයා ඔයාගේ තරඟකරුවෙක්. එයාගේ තොරතුරු ඔයාට ඕනේ වෙන්නේ නැද්ද? ඕනේ වෙනවා. හරි? එයාගේ මිල කීයද? එයා සපයන එක ඔයාගේකට වඩා ක්වොලිටිද කියලා ඔයා දැනගන්න ඕනේ. කොහොමද දැනගන්නේ? ඕපාදූප හොයන්න ඕනේ. දැන් කවුරු දැන් බිස්නස් කරනවා කියලා කියන්නේ? දැන් මම කියලා තියෙන්නේ කොමර්ස් කරන හැම ළමයෙක්ම අනිවාර්යෙන් අනාගතේ බිස්නස් එකක් කරන්නම ඕනේ ඔයා. හරි? ජොබ් එකක් කරන්න ඒක කරත් නොකරත් බිස්නස් එකක් මොකක්ම හරි කරන්නවා තමන්ගෙම කියලා එකක්. හරි? ඒවට හේතු මම කියලා දෙනවා නේ දැන් කියන්නේ නැහැ. දැනට ඔළුවේ තියාගන්න. දැන් ඔයාගේ තරංකරුව ගැන ඔයාට තොරතුරු ඕනේ නැද්ද? ඕනේ වෙනවා. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? යාගෙන හොයන්න ඕනේ. හොරෙන් හරි කවුරු හරි දාලා හොයන්න ඕනේ. දැන් ඔයා අයිති කරු නම් ඔයා පැත්තකටලා හරි ඉඳලා හොරෙන් වෙන එකෙක් හරි දාලානේ. නේ ඔයාගේ ඔත්තවරුවෙක් දාලා යාගේ කඩේ අස්සට යවලා මොකද කරන්න ඕනේ? හරි? ඒවා අරගෙන බලලානේ මිල ගණන් අහලා ඒවා කරන්න ඕනේ. දැන් කවුරු හරි කිව්වොත් එහම අනේ සර් නෑ පිස්සුද සර් ඔයා මේ මොනවද ඔයා මේ කරන්න කියන්නේ? ඔයා නරක වැඩනේ ඕවා. අපි මේ හතර පොයේට සිල් අරගෙන හරි පානාතිපාතා වේරමණී බොරු කරන්නෙත් නෑ අපි. පස්පව් වලින් වැළකීලා ඉන්න ඔයා පිස්සුද ඔයා ඔවා කරන්න කියන්නේ එපා මේ වැරදි ආදර්ශ දෙන්න එපා මේ අපි වගේ අහිංසක ළමයිට. පිස්සු. හරි? ඒව නෑ. හරිද? චී ඒ වගේ වැඩ නම් කරන්න බෑ කියලා දාලා තියෙනවා. හරිද? පිස්සු. එහෙම නෑ. ඔයා ඔය කියන විදිහට ඔයා පස්පව් වලින් වැළකීලා හරි ඔයා සිරිමත් වගේ හිටියොත් එහෙම ඔයාට කෙලවෙනවා හොයන්න හම්බෙන්නේ නැහැ ළමයි. තේරුණාද? ඒ නිසා බිස්නස් කරනවා කියන්නේ එහෙම. තේරුණාද? ඕපාදූප හොයන්න ඕනේ. හරි? හොරෙන් හරි හොයන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා කොහොමද මේ යත් එක තරම් කරන්නේ? කම්පිටිෂන් එකට එන්න නම් ඔයා අයාගේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? එහෙම තමයි බිස්නස් කරනවා කියලා කියන්නේ. තේරුණාද? එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ නිසා ඔයාට යන්නේ වගේ තරගකරුවෝ ගැනත් තොරතුරු ඕනේ වෙන්නේ නැද්ද? ඕනේ වෙනවා. මෙන්න මේ වගේ ව්‍යාපාරයකට මේ තොරතුරු ලබා ගන්න තියෙන ක්‍රම තමයි ළමයි අපි මෙන්න මේ තොරතුරු එහෙම නැත්නම් මේ තොරතුරු සම්පත් කියන එකෙන් හඳුන්වන්නේ. කොහොමද ව්‍යාපාරයකට එහෙම තොරතුරු ලබා ගන්න තියෙන ක්‍රම? මොනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද වර්තමානයේ ඔයාට මේ සමාජයේ ආර්ථිකය පිළිබඳව තොරතුරු දැනගන්න තියෙන ඕපාදූප හොයන්න. ඉස්කෝලේ ටීචර් කිව්වා ඔන්නවා කියනවා රීමා කියනවා හරි. ස්කූල් එකේ ටීචර් කෙනා කිව්වා ඕපාදූප හොයන්න එපා. ඕපාදූප හොයන එක සමාජ සේවයක් ලු කියලා දාලා තියෙනවා. හරි? ටීචර් කිව්වා ඕපාදූප හොයන එක සමාජ සේවයක් ලු කියලා දාලා තියෙනවා. ඕන්න රීමට පොඩ්ඩක් මයික් එක ඔන් කරලා අපිට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. රීම මොකද කියන්නේ? ටීචර් කොහොමද විස්තර කරේ කියලා. රීම මොකද කියන්නේ පොඩ්ඩක් කියනවා. අපිටත් අහගන්න කොහොමද සමාජ සේවයක් කියලා කිව්වේ කියලා. නේ? ඊට පස්සේ තව කෙනෙක් දෙනවා දිනුවා කියලා තියෙනවා. එහෙම කරේ නැත්නම් දියුණු වෙන්න බෑ කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන්. හරි? ඒක වැරද්දක්ද? ඒක වැරද්දක්ද? නෑ. ඒක එපා කියලා දාලා තියෙනවා රීම ඕනේ. හරිද? මේ ඒක වැරද්දක්ද? නෑ ඒක වැරද්දක් නෑ. හරි? ඒක තමයි බිස්නස් කරනවා කියලා කියන්නේ. මේකේ ඇවිල්ලා ළමයි අපිට 100ට 100ක් නිකන් නේ. ඔව්. ඒක වැරද්දක් නෑ. හරිද? ඒක මේ 100ට 100ක් අපි නිකන් එන ගුණ යහපත් විදිහට අපිට එහෙම ව්‍යාපාර ලෝකේ රැඳෙන්න පුළුවන්. එහෙම රැඳෙන්න බෑ. හරි? එහෙම බෑ. අනිත් කෙනා කරන දේවල් ගැන හොයන්න වෙනවා. හරි? එහෙම හිව්වේ නැත්තම් ඉවරයි. හරි? එහෙම බෑ. හරි? අනිත් එක්කනත් එක්ක යන්න ඕනේ. ගේමට යන්න ඕනේ. තේරුණාද? දැන් අර උදාහරණයක් අර ඉස්සර කාලේ ඔයා දන්නවද දන්නේ නැහැ. ඔයාලට මතකද Nokia කියලා ෆෝන් වර්ගයක් තිබ්බා. තිබ්බනේ. Nokia කියලා. පොළවේ ගැහුවත් මොකුත් වෙන්නේ නැහැ. හරි? පුටුව එහෙම හෙල්ලෙනවා නම් තිබ්බ හැකි අර පුටුවේ කකුලට. ඒක මොකුත් වෙන්නේ නැහැ. හරිද? ඔව්. එහෙම Nokia කියලා ෆෝන් වර්ගයක් තිබ්බා. ඔය මේ දන්නවනේ මේක මොකද කියන්නේ? සීල රත්න සාදු අහන් හිටියොත් එහෙම කොහොමද කියලා දාන්න වෙනවා. හරිද? මේක සීල රත්න හාමුදුරේ වාගෙන හිටියොත් නේ. අපි ළගේ සාදු එහෙම වාගෙන හිටියොත් මාර්කේස් සැක් වෙන්නේ. හරිද? ඔයාලා වීඩියෝ එහෙම දාන්න එපා කප කප ගත්ත. හරිද? ඉවරයි. හරිද? මේ ඉතින් මොකද කියන්නේ? මේ ඉස්සර තිබ්බා Nokia කියලා ෆෝන් වර්ගයක්. ඉතින් ඔය Nokia කියන ෆෝන් වර්ගය මෙල ලෝකේ ඇවිල්ලා ඉතාම විශිෂ්ට විදිහට යාළගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. හරි? විශිෂ්ට විදිහට යාළගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. අලවිය හොඳටම තිබ්බා. උපරිමයෙන්ම තිබ්බා. අපිත් පොඩි කාලේ වගේ තමයි ගොඩාක් Nokia ෆෝන් තිබ්බේ. මේ ඉතින් හොඳටම කරගෙන ගියා ළමයි. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සනට කරගෙන ගියා. ඔන්න ඔය කාලේ තමයි ළමයි ලෝකෙට මේ ඔය Android ටෙක්නොලොජි එක දන්නවනේ. ඔයාලට Android ගැන දන්නවා. මට වැඩි ටෙක්නොලොජි එක ගැන දන්නවා.
Android ටෙක්නොලොජි එක හඳුන්වා දුන්නා ඔය කාලෙදී. හරි. එතකොට ලෝකේ ගොඩාක් ජංගම දුරකථන සමාගම් මොකද කරේ? තමන්ගේ ජංගම දුරකථන වලට ඔන්න ඔය Android ටෙක්නොලොජි එක යොදාගත්ත ජංගම දුරකථන නිෂ්පාදනය කරද්දී. හරි. Nokia හැබැයි ඕක ගණන් ගත්තේ නැහැ. ඇයි දැන් Nokia ට Android වැඩක්ද? නෑ. Nokia එකේ ෆෝන් උණු කැවුම් වගේ විකිනෙනවා. හරි. මුළු ලෝකේ ඉන්න ඔක්කොම හොඳට මේ Nokia ෆෝන් පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. අල්ලවිය හොඳටම වෙනවා. ඉතින් Nokia Android ගණන් ගත්තද? Android EU තු කියලා. එහෙම තමයි Nokia හිටියේ. හරි. හැබැයි ටික මොකද උනේ? ටික මිනිස්සු ළමයි අන්න අර Android ටෙක්නොලොජි එක තියෙන මොබයිල් ෆෝන්ස් වලට ටික ක්‍රමයෙන් මාරු වෙන්න ගත්තා. හරි. අන්තිමේටම Nokia-ලටත් නොදැනීම Nokia-ටත් Nokia-ම හරි Nokia-ටත් Nokia-ම එයාගේ අලවිය ශීඝ්‍ර ලෙස පහළ බැස්සා. හරි. ඇයි මිනිස්සු Android ෆෝන්ස් වලට මාරු වුණා. හරි. Nokia-ට Nokia-ම එදා ඇසලමහේ සඳ ඇති පායා. හරි. ඒ වගේ Nokia-ට යන්න ගියා Nokia-ම. හරි. ඉතින් ඒ වගේ අන්න එයාලා අන්තිමේටම කිව්වා. හරි. පස්සේ ඔය Nokia එක Microsoft එකට විකුණලා එහෙම ඔය පස්සේ ඔය වෙන ෆෝන්ස් එහෙමත් ආවා. හැබැයි එයාලා කිව්වා එයාලට සිද්ධ වුණේ අර යාපත්කාලීන වෙච්ච තාක්ෂණයකට නේ ඒකට අප්ඩේට් වෙන්න බැරුණ අනුගත වෙන්න බැරි වෙච්ච එක තමයි යාළගේ නේ දුර්වලතාවය කියලා. ඉතින් අන්න ඒ වගේ ඔයා මේ දියුණු වෙන දේවල් එක්ක ඔයාගේ බිස්නස් එකත් ඒකත් එක්ක ඇදිලා යන්න ඕනේ. එහෙනම් ඔයා මේ හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? මෙන්න මේ විදිහට තොරතුරු දැනගන්න තියෙන මූලාශ්‍ර වලට තමයි අපි මේ තොරතුරු කියලා කියන්නේ. මොනවද? රූපවාහිනියෙන් පුළුවන් ඔයාට තොරතුරු දැනගන්න. ගුවන් විදුලියෙන් ඔයාට පුළුවන් තොරතුරු දැනගන්න. අන්තර්ජාලයෙන් ඔයාට පුළුවන් තොරතුරු දැනගන්න. පුවත්පත් හරහා ලිපි සංගරා මෙන්න මේ වගේ තොරතුරු දැන ගැනීමට තියෙන මූලාශ්‍ර තමයි අපි තොරතුරු කියලා හඳුන්වන්නේ. තේරුණාද? එහෙනම් ලියා ගන්න මෙහෙම. තොරතුරු යනු තොරතුරු යනු තොරතුරු යනු තොරතුරු යනු ව්‍යාපාරයකට අවශ්‍ය තොරතුරු යනු ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ වූ ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ වූ තොරතුරු ලබාගත හැකි ආකාර වේ. ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ වූ නැත්නම් තොරතුරු එහෙම නැත්නම් අපි ඔය අදහස් පණිවිඩ කියලා කියනවා. හරි. තොරතුරු ලබාගත හැකි ආකාර වේ. තොරතුරු යනු ව්‍යාපාරයකට අවශ්‍ය විවිධ වූ තොරතුරු ලබාගත හැකි ආකාර වේ. අපි උදාහරණ දෙකක් තුනක් විතර ලියාගෙන වැඩේ අවසන් කරමු. ලියාගන්න. රූපවාහිනිය අන්තර්ජාලය රූපවාහිනිය අන්තර්ජාලය පුවත්පත් තව එකක් ගන්න. තරංගකාරී ආයතන පුවත්පත් තරංගකාරී ආයතන කම්පියුටර්ස් ළඟිනුත් පුළුවන් තොරතුරු දැනගන්න. හරි. රයිට්. එහෙනම් 10යි 2යි වෙලාව. හරි. අපි අද එක දිගටම සාකච්ඡා කරගෙන ගියා. ඉතින් හරි මම හිතනවා ඔයාට අද කරපු ටික හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉතින් අහන්න පුළුවන්. හරි. එහෙනම් ඔහොම තමයි වැඩේ. අපි ඉතින් පුළුවන් නම් ඊළඟ දවස් තව චුට්ටක් වැඩියෙන් කරමු. අපිට ඊළඟට පොඩි වෙනම ප්‍රධාන කෑල්ලකට යන්න තියෙන නිසා ඒක අද කිව්වොත් එහෙනම් ඉතින් ඔයාලට මහන්සියනේ. සාමාන්‍යයෙන් ඉතින් පැය දෙකනේ ඉතින් පන්තියක වෙලාව. හරි. අපි ඉතින් ලබන සතිය ඕනනම් තව චුට්ටක් වැඩිපුර කරමු. මේ අද අලුත් කෑල්ලකට යන්න තියෙන නිසා ඒක ආයෙ මෙතනින් ගහුවොත් එමය තවත් වෙලාවක් යන නිසා මම ඒක මේ වෙලාවේ කරන්නේ නැහැ. හරි. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට අද කරපු ටික ගැටලුවක් නතු තේරෙන්නේ නැති කියලා. තේරුණාද කට්ටිය? මොකද කියන්නේ? හරි. ඉතින් මේ විභාගයේ ලකුණු එහෙම දුන්නොත් ඉතින් ඒවා අපිට කියන්න හැමෙට. හරි. ව්‍යාසයි ඉතින් ඔයාගේ ලකුණු එහෙම දැනගන්න. එහෙනම් විභාගයේ තියෙන කට්ටිය හොඳට ලියන්න. හරි. එහෙනම් අපි අදට වැඩේ අවසන් කරනවා ළමයි. එහෙනම් කට්ටිය පරිස්සමෙන් ඉන්න. එහෙනම් බුස්සන්නයි සුබ නවසරක් වේවා. හරි. සුබ නත්තලක් වේවා. අයබෝවන් තෙරුවන් සරණයි. හරි. හරි. good night. හරි good night. හරි. okay bye.